70ක් පහුවෙච්ච අච්චි කෙනෙක් හිටිය. මහත්තයාට ගලකින් ඔලුවට ගහලා මරලා. ස්පා වලින් අහුවෙච්ච කට්ටිය ආවෝ ඒගොල්ලන්ව වෙනම තියෙනවා. පුතාට බැට් එකෙන් ගහලා මැරෙනකම්. එයා දන්නේ එයාට මොකක්ද උනේ කියලා. තමන්ගේම පුතාට ගහලා ඔව් අවුරුදු 3ක පුතාට. එයා ඉතියාගේ මහත්තයාව මරලා දුව ඇඳ යටින් ඉඳන් මේක බලන් ඉඳලා දුවගේ සාක්කියෙන් තමයි එයා ඇතුළට එන්නේ. ප්ලෑන් කරපු මිනිමරු කීපයකුත් මට හම්බුණා. අනියම් පෙම්වතා එක ප්ලෑන් කරලා මහත්තයාව මරලා කොම ඇඳුම් ගලවලා නැවෙන්න කියලා. ටෝච් එක ගහනවා, කහින්න කියනවා. බලපංකො මේකේ හැටික ගාය කම්පයා කරනවා. අරවක ලොකුයි මේක. ඕක තමයි ඔය අයට දරා ගන්න බැරි. පැලිකට බන්ධනාගාරයේ හැපැත්තේ තියෙන වනාතමුල්. දවසකට පාසා 5ක් විතර තාප්පෙන් එනවා ඇතුළට. පාසලේ ගන්න කාන්තාර ඇඳවියන් කුරුල්ලෙක්ගේ හඬක් හරි සංඥාවක් තියෙනවා. එහෙම නැත්නම් කන්නඩියක් පොඩ් අවුවට අල්ලනකොට එහෙම දාන්න. ඒක කරන්නේ වටපිටාවේ කවුරු හරි ජේලර් වරියක් නැත්තම් තමයි. පොත්තට පවා මත් කුඩු මික්ස් කරලා එවනවා. එක ගෑනු ළමෙක්ට දෙන්නේ ග්‍රවුන්ඩ් වෙනවා. ඒ වගේවත් තියෙනවා. සමලිංගික ප්‍රශ්න. හිරේ ගිය හිරුනිකාගේ අමිහිරි මතකය. හිරේ ගිය හිරුනිකාගේ අමිහිරි මතකය. ඇය දරුවන් තිදෙනෙක්ගේ මවක්. ඒ වගේම දයක් වෙනුවෙන් හඬක් නැගූ ලියක්. කෙසේ වෙතත් ඇය පවක් කරලා තිබෙනවා හිරේ විලංගුවේ වැටෙන්නට. කාන්තා බන්ධනාගාරික ස්වභාවය ඇතුළාන්තය අමිහිරි මතකය පිළිබඳව කතා කරන්නේ. අද අපි ආරාධනා කළා හිරුනිකා ප්‍රේමචන්ද්‍ර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමියට. අයිබෝන් ඔබතුමියට. අයිබෝන්. අපි කතාව පටන් ගමු. 2024 ජූනි මාසේ 28 වෙනිදා. ඔව්. ඇත්තටම මේ හැමෝම දන්න ඩිෆෙන්ඩර් නඩුව මම එදා පුදුම තරම් විශ්වාසකින් ගියේ. මම හිතුවේ මම නිදොස් කර නිදහස් වෙයි කියලා. ඉතින් ගරු විනිසුරුතුමන්ලා තීරණ දෙන්නේ තමුන්ට එන ෆැක්ට්ස් ඇන්ඩ් ෆිගර්ස් මතනේ. මම හිතනවා අපේ පැත්තෙන් ඉදිරිපත් වෙච්ච නීතිඥවරුන් සහ අපේ කණ්ඩායමට හැකියාවක් තිබ්බේ නැහැ මගේ නිර්වාදිතතාවය ඔප්පු කරන්න. ඉතින් ගරු විනිසුරුතුමන් ඒ අනුව තීන්දුව දුන්නා. මාව නැගිට්ටවලා තීන්දුව දෙනකොටවත් මම හිතුවේ නැහැ එවැනි සිරදඬුවම වසර 3ක සිරදඬුවමක් ලබා දෙයි කියලා. ඉතින් ඒ වෙලාවේ එකපාරටම ඉතින් ඇත්තටම නැගිටලා සිරදඬුවම කියනකොට වසර 3ක් කියද්දිම අර නිකන් කියන්නේ අර නම් වෙනවා කියලා කිසි දෙයක් දැනෙන්නේ නැතුව යනවා වගේ එකක් තමයි ආවේ. මට එක කඳුලක්වත් ඇත්තටම ආවෙත් නැහැ. එවලෙම අර හැබැයි අර ඒ තීන්දුව දෙනකොට කිසිම හැඟීමක් ආවේ නැහැ. හැබැයි එකපාරට මතක් වුණේ දරුවෝ 3 දෙනාව තමයි. එතකොට ඉතින් ගොඩක් ඒගොල්ලෝ පොඩි. දැන් අවුරුදු 2කට කලින්නේ. චූටිම එක්කෙනාට නම් තේරුමක් ඇත්තෙම තිබ්බෙම නැහැ. එතකොට යාට අවුරුදු 3ක් වගේ. දෙවනියට අවුරුදු 5යි. එතකොට ලොකු එක්කෙනාට අවුරුදු 7යි පුතාට. පුතා හරීම එකතුයි මාත් එක්ක. ඒ කියන්නේ යා කොහොමද ඉතින් පිරිමි ළමයි අම්මත් එක්ක මගේ තුරුලෙම තමයි. මම නැත්තම් නිදාගන්නේ නෑ. මම්ම තමයි කවන්න ඕනේ. මට මහත්තයා සමහරක් වෙලාවට බයිනෝ ඔයා මේ පිරිමි ළමයව ගෑන් ළමෙක් වගේ හදනවා. ගෑන් ළමයි දෙන කොල්ලෝ දෙන්නෙක් වගේ කියලා. ඒක මම කියන්නේ පළවෙනි ළමයාත්නේ. ඉතින් ඒ නිසා එයාට ටිකක් අර ඕනවට වැඩිය මම හොයලා බලනවා වැඩි වගේ එකක් තියෙනවා. ඉතින් එතකොට මට එවලෙම කල්පනා වුණේ ඇත්තට ළමයි තුන් දෙනාව දැන් මොකද්ද මේගොල්ලන්ට කියන්නේ සහ මේගොල්ලන්ට මොකද වෙන්නේ. එතකොට මම කල්පනා කරා මම ඉතින් ගණන් හැදුවා හිතින් අවුරුදු 3ක් කියන්නේ එතකොට පුතාට අවුරුදු 10යි මං ආයෙ එළියට එනකොට කියලා වයස් ගණන් හැදුවා. මේ වයස් වල නේ මේගොල්ලන් එතකොට මේකට මම මතක තියෙයිද දන්නේ මොකද අච්චු කරලානේ දාන්නේ. එතකොට ඉතින් අර ගොඩක් වෙලාවට මම එතනදිම මමත් තීන්දුව ගත්තා මම ඇතුළට ගියත් මම ළමයින්ට මාව ඒ විදිහට පෙන්නන්නේ නැහැ කියලා. මහත්තයා ඇත්තටම දැන් වෙනදා නම් ඔය නඩු වලට මහත්තයා ඇවිල්ලා ඉන්නවා හරි මහත්තයාවත් ආවේ නැහැ. දැන් මොකද කවුරුත් හිතුවේ නැහැ. ඊට පස්සේ තීන්දුව දුන්නට පස්සේ ඉතින් සාමාන්‍ය අධිකරණ ක්‍රියාමාර්ගයේ යනවා එම් කියන්නේ ගිහිල්ලා අපි ඩොකියුමන්ට්ස් වගේ අසයින් කරන්න තියෙනවා වගේ ගොඩක්. එතකොටම ලොකු පිරිසක් පක්ෂේ සහ මගේ අම්මා මගේ ස්ටාෆ් එකේ මොකද මං ගොඩ දෙනෙක් එක්ක නෙමෙයි එදා ගියෙත්. ගොඩ පිරිසක් එක්ක වුණා එතනට. එක්ක වෙලා ඊට පස්සේ මට ඉතින් අම්මව දැක්ක ගමන් මං කිව්වා බබාලා තුන් දෙනා බලා ගන්න කියලා. කියලා ඉතින් මම මගේ ස්ටාෆ් එකේ ළමයි ඔක්කොම ඉතින් හැමෝම අඬන්න ගත්තා. මගේ ආසනේ කට්ටිය ඔක්කොම. මම බොහොම හිත තද කරගෙන මට ඒ වෙලාවේ යන මං කිව්වේ කිසිම දුකක් මොකක්වත් හැංගීමක් නැහැ මට ඔළුවට ආයේ බබාලා තුන් දෙනා ගැන තමයි. ඊට පස්සේ කොහොම හරි මම ඊට බස් එකේ නගගෙන මේ මාංචුරන් දැම්මේ නැද්ද කොහොද මාංචු දැම්මේ නැහැ. බස් එකේ නගගෙන ඊට පස්සේ වැලිකඩ කාන්තාර රැඳවියන් ඉන්න තැනට ගියා. ඊට පස්සේ ඉතින් අපි මේ ඇඳුම් ඔක්කොම මොකද අච්චුනේ රිමාන්ඩ් නෙවෙයි. ඒතර අපි ඇඳන් ඉන්න ඇඳුම් ඔක්කොම ගලවලා ඒගොල්ලෝ දෙනවා වෙනම සිර ඇඳුම. ඒක මේ හරි අමු රෙද්දක්. ඒක මේ ඝනකම නිකන් අමු රෙද්දක්. ඉතින් ඒක මගේ අතට දුන්නා. මේ නිකන් හැට් එකකුයි සායකුයි.
ඉතින් ඇතුළට යනකොට දැන් ගොඩක් අය ඇත්තටම පළවෙනිටම නිරුවත් කරලා එහෙම තමයි ඔක්කොම චෙක් කරලා මගේ එහෙම මර්ගේ හැබැයි නිකන් මාව මෙහෙම හොඳට චෙක් කරා අර මැෂින් එකකින් එහෙම චෙක් කරා. ඊට පස්සේ ඇතුළට ගියාට පස්සේ මට ඇද ගන්න කියලා ඉවරලා ඒ ප්‍රධාන ජේලතුමියගේ කාමරේට එක්කන් ගිහිල්ලා එතන රෙජිස්ටර් වෙන්න තියෙනවා වෙනම අංකයක් හම්බ වෙනවා. අංකය මතකද? දැන් නම් මතක නැහැ මම ලියාගෙන තිබ්බා මොකද මම පොතක් ලියන්න බලාපොරොත්තු වෙන මේ දවස්වල ඉන්නවා ඒ අත්දැකීම් මේ දවස් 25 ලැබිච්ච අත්දැකීම් සම්බන්ධයෙන්. ඒකේ තියෙන මට දැන් මතක නැහැ අංක. ඊට පස්සේ අංකයක් දෙනවා. දීලා ඊට පස්සේ ඉතින් මාව මං ආර් වාට්ටුවේ හිටියේ වාට්ටු කීපයක් තියෙනවා. මම හිටපු වාට්ටුවේ 10යි 10 කෑලි. කියන්නේ කාමර 10ක් තියෙනවා. ඒකේ පළවෙනිම කාමරේ තමයි මං හිටියේ. එතකොට අර මම දේශපාලනය කරපු කෙනෙක් නිසා දේශපාලන සිරකරුවෙක් විදිහට යනකොට පොඩ්ඩක් පොඩි වගකීමක් තියෙනවා මං හිතන්නේ ඉන්න සියලුම නිලධාරීන්ටත් යම්කිසි ආරක්ෂාව ගැන. මොකද ඒ ආර් වාට්ටුවේ මම යන්න කලින් ඉඳලා තියෙන්නේ මත්ද්‍රව්‍ය වලට එතනින් එහාට ටිකක් බරපතල ගණයේ අපරාධ කරපු කාන්තාවෝ මූල්‍ය වංචා මිනීමැරුම් එවැනි වලට සම්බන්ධ කට්ටියව මං හිතන්නේ එතන තියලා තිබ්බා. මම යනකොට 60ක් හිටියා. එක කාමරයකට 6 දෙනා ගානේ. ඇත්තටම ඒ 6යි 10 කෑල්ලක් කියලා කියන්නේ මීටත් මේකිනුත් භාගේ වගේනේ. එවැනි එකක් ඇතුලේ නම් ඉතින් 6 දෙනෙක්ට ඉන්න ඉඩ නැහැ. මම යනකොටත් ඉතින් මාත් එක්ක තව ඉතින් 5 දෙනෙක් ඇතුලේ ඉන්නවා. හරිම හොඳ කාන්තාවෝ. හරිම හැමෝම හොඳයි. හැමෝමත් එක්ක මං ඉතින් මට ඒ 60 දෙනා දැන් ඒ අතරතුර ආව ඔය චීනෙන් මං හිතන්නේ මේ අර ඔය මූල්‍ය වංචා කරපු කණ්ඩායමක් චයිනීස් ලේඩීස්ලා ටිකක්. ඒතර එනකොට ලොකු සෙනගක් එනවනේ. ඒතර ඒගොල්ලන්ට වෙනම රූම් එකක් දෙනවා. ඒතර අර අනික් රූම් වලින් අය කොරිඩෝර් විනිදාගන්නේ. අපි තුමු ස්පා වලින් අහුවෙච්ච කට්ටිය ආවොත් ඒගොල්ලන්ව වෙනම තියනවා. මොකද ඉතින් ලිංගික ආශ්‍රිත ලෙඩ මොන හරි තියෙන්න පුළුවන් කියන බයක් තියෙනවනේ. ඒක ඇතුලේ කවුරුත් එහෙම කට්ටිය ආවොත් මේගොල්ලන් එකට ඉන්නෙත් නැහැ. টয়ලට් දෙකයි තියෙන්නේ. ඉතින් අර 60 දෙනාම টয়ලට් දෙකක් පාවිච්චි කරනවා නේද? දැන් ස්පා වගේ කට්ටිය ආවොත් ඒගොල්ලන්ට එක টয়ලට් එකක් දීලා අනික ඔක්කොම අනික් টয়ලට් එකට යනවා. ඒතර එතන මෙහා පැත්තේ ටැංකියක් තියෙනවා. ඕන තරම් ඉතින් වතුර එහෙම නම් තියෙනවා රෙදි හොද ගන්න නා ගන්න. ඉතින් එහෙම තියෙනවා. කොහමරි මම දැන් ඇතුළට යන්න කලින් ඒගොල්ලන්ට හරි පුදුම හිතුණා මේ මුලින් එහෙම මට ලෙඩ තියෙනවද කියලා. මට තියෙන එකම ලෙඩේ මේ මගේ අද වෙනකන් තියෙන එකම ලෙඩේ මට ඉරු ආරද්දේ කියන්නේ මිග්‍රේන් තියෙනවා. ඒක ඇරෙන්න මට වෙන කිසිම ලෙඩක් නැහැ. කීප ගමනක් මේගොල්ලෝ අහනවා ලෙඩ තියෙනවද? මෙතන ඇතුලේ ඉන්න බැරි නම් අපිට හොස්පිටල් දාන්න. ඉතින් මම ගොඩක් අය ඉතින් දේශපාලක හොස්පිටල් එකේ ගිහලා ඉන්නේ. මං ඉතින් නෑම කිව්වා. ඉතින් ලෙඩක් නෑ. ඊට පස්සේ ෂුවර්ද ඉන්න පුළුවන් ද ඇතුලේ මං කිසි ප්‍රශ්නයක් නෑ. මට සාමාන්‍ය සිරකරුවෙක් විදිහටම ඉන්න ඕනේ කියලා. ඉතින් මට ගියපු ගමන් නම් පැදුරක්වත් තිබ්බේ නැහැ. එතන ඉන්න අනික් කට්ටිය ඔක්කොම මට ඒගොල්ලන්ගේ අනේ එක ලේඩි කෙනෙක් එයා නිදාගන්න පැදුර මට දුන්නා. කොට්ට එහෙම ගෙනියන්න බෑනේ. පෙරවන රෙදි කෑල්ල මෙහෙම කොට්ටයක් වගේ හදාගෙන බෑ නිදාන්න. මම ඒ විදිහටමයි හිටියේ. මට එතන සිරකාරණියක් කිව්වා ඔයා මෙහෙම ඉන්නේ කොහොඳයි. මීට දවස් කීපයකට කලින් ඔය හොස්පිටල් එකේ ඇතුලේ මේ ඇඳ උඩ කෙනෙක් කියන්නේ මේ හැමේ රෝගයක් හැදිලා මැරිලා අර සැරවයි ඔක්කොමත් එක්ක ඊට වඩා හොඳයි මෙතන ඉන්න එක කියලා. මොකද කොහොමත් මට ලෙඩක් නැහැ. ඉතින් මම මොකටද ගිහින් ලෙඩයි කියලා කියන්නේ. එහෙම කියලා ඉතින් ඒ වගේ හොඳ සහයෝගයක් ලැබුණා හැමෝගෙම. සහයෝගයක් කියලා කියන්නේ සාමාන්‍ය විදිහට මං හිටියා. ඒ කියන්නේ මමත් ඒගොල්ලෝ වගේ ඉන්නකොට ඒගොල්ලන්ටත් හරි ඒකයි හැමෝටම පහසුයිනේ. මොකද ඒ වෙලාවේ තිබ්බේ අපේ ආණ්ඩු ප්‍රශ්නක් තියෙනවනේ. මොකද හැම කෙනාම කියන්නේ ඒගොල්ලන්ට සමහරට කතා කරලා අහවලා ඉන්නේ කොහොමද කියලා අහනවා ඇති. ප්‍රශ්න වෙනවනේ. මං කැමති උනේ නැහැ කිසිම නිලධාරියට ප්‍රශ්නයක් වෙනවට. කිසිම නිලධාරියෙක්ට බලපෑමක් වෙනවට. ඒගොල්ලන්ගේ මොකද මම හැම වෙලාවෙම හිතුවේ මං හිතනවා මම නිවැරදි කියලා මේ කේස් එකේදී. හැබැයි ඒක අපිට ඔප්පු කරගන්න බැරි වුණා. ඒ අනුව මට දඬුවමක් ලැබිලා තියෙනවා. එතකොට ඒ දඬුවම ලැබුණා නම් ඒක උපරිමයෙන් විඳින්න ඕනේ. ඒකේ නිකන් බාගේ විඳලා හරියන්නේ නැහැ. උපරිමයෙන් විඳනම සමහරට මොකක් හරි අපි දන්නේ නැහනේ. අපලයක්ද පාපයක්ද දන්නෙත් නැහැ. ඒකත් ගෙවිලා යනවනේ. කියලා හිතලා මම ඒ විදිහටම හිටියා. මම මේ සිරකරුවන් කන කෑම තමයි කෑවේ. ඒ වගේම පිටින් කෑමත් අපිට හම්බ වෙනවා. ගෙන්න ගන්න පුළුවන්. එතන විශේෂම දේ උනේ ඉතින් මගේ යාළුවෝ ඔක්කොම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හැමදාම මම බලන්න ආවා. හැම කෙනාට කියන්නේ එහෙම අවස්ථාවක් ලැබෙනවා. ඉතින් ඒක මගේ අවස්ථාවක් නෙවෙයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පුළුවන් නෙන්න. ඒ අනුව ඒගොල්ලන් ආවා. මේ වෙලාවේ විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ එතකොට නම් දැන් ඔහු විශ්‍රාම ගිහිල්ලා ජගත්
මහත්මයා. ඔහු තමයි එතකොට හිටපු ජගත් වීරසිංහ මහත්මයා. ඔව් ජගත් වීරසිංහ මහත්මයා. ඔහු තමයි එවකට දෙවනියා විදිහට මං හිතන්නේ හිටියේ. ඔහු වුණත් හරිම සාධාරණ නිලධාරියෙක්. මේ වෙලාවේ ඒක විශේෂයෙන් කියන්න ඕනේ. ඒ වගේම තමයි දිස්නා මැතිනිය. දිස්නා මැතිනිය තමයි දිස්නා මිස් තමයි හිටියේ ප්‍රධාන ජේලර්වරී විදිහට. එතුමියත් හරි කෙලින් එක්කෙනෙක්. ඒ කියන්නේ කිසිම විදිහකින් කිසිම බලපෑමකට යටත් වෙන්නෙත් නැහැ. ඒ වගේම හරි කෙලින් වැඩ කරන කාටත් එකයි. හැමෝම යට අම්මා කියලා තමයි කතා කරන්නේ. ඒ තරම් ඇය හැමෝටම අම්මා කෙනෙක් වගේ. ධර්මයෙන්ම තමයි ඒ කියන්නේ හැම වෙලාවෙම ඇවිල්ලා අපිට බණ පදයක් කියලා ධර්මය කියලා තමයි යන්නේ. ධර්මය කියලා දිලා යන්නේ. හරීම හැම වෙලාවෙම එතනින් හැමෝම ගලව ගන්න උත්සාහ කරන්නේ. දැන් ගෙදර හිටියට වඩා හිර ගෙදර වෙනස්. දිනපතා කාලසටහන කොහොමද? උදේ නැගිටින්න ඕනේ මට නම් පළවෙනි දවස් දෙක තුන නම් ටිකක් අමාරු වුණා. මොකද අපි ගෙදරදී මම බබාලා ඉන්නකොට ඉස්කෝලේම යවන්න උදේ නැගිටිනවා තමයි. හැබැයි නැගිට්ට ගමන් අච්චු ඇඳුම ඇඳගෙන පොලිමට යන්න ඕනේ. මොකද ගණන් කරනවා උදේම ඇවිල්ලා ජේරල් වරියන් මේ ඉන්න ප්‍රමාණය. ඒ ගණන් කළා ආයේ 12 මාට ගණන් කරනවා. එතකොටත් ඉන්න ඕනේ. එතකොට ආයේ හවස 4යි ගානකටත් ගණන් කරනවා. ආයේ රෑ නිදා ගන්න කලිනුත් මේ සෙල් එකට ඇවිල්ලා ගණන් කරනවා. ඉතින් 4 පාරක් විතර ගණන් කරනවා. ඒක ඒගොල්ලන්ගේ අනිවාර්ය කරන්න ඕන නීතියක්. මොකද මේක පළවෙනිට බලන්න ඕනේ මේගොල්ලන්ගේ ආරක්ෂාව ගැනනේ. ඉතින් එතකොට ඊට අමතරව ඉතින් ගොඩාක් ඇත්තටම ඔය අපේ ඉන්න සියලුම කට්ටිය ඇතුලේ ඉන්න සියලුම ජේල්වරියන් එක්ක හරි හොඳයි. මේකට අසාධාරණකම් ඇවිල්ලා මට හැමෝම ඉතින් කියනවනේ මෙන්න දේවල් වෙච්ච ප්‍රශ්න ගොඩාක් බන්ද පොලිසියත් එක්ක තමයි ප්‍රශ්න වුනේ ඒගොල්ලන්ට. බන්ද පොලිසිය කියලා කියන්නේ මේ බන්ධනාගාරේ ඉන්න පොලිසිය. ඉතින් බන්ධනාගාරේ වැඩ කරන ජේලතුන් වරියන් සහ ඒ ඉන්න නිලධාරීන් දන්නවා කොහොමද බැලන්ස් එකේ ඉතින් ඒගොල්ලෝ අවුරුදු ගණනක් තිස්සේ මේකේ ඉන්න කට්ටියනේ. හැබැයි අර බන්ද පොලිසියේ ඉන්න කට්ටිය හරියට හැරස් කරලා තිබ්බා. කාන්තාවන්න මට ඇවිල්ලා ආණ්ඩ මොකද ඔතන සමහරක් කාන්තාවෝ ඇත්තටම ඒගොල්ලන් කතාව හදි නිර්දෝෂී කවුරු හරි හිර කරපු එකක් එහෙම නැත්නම් යම් කිසි කෙනෙක්ට අහු වෙලා මුදල් වංචාවක් වෙලා අන්තිමට එයාගේ පිටින් ගියපු එකක් එහෙම නැත්නම් ඔය ඉන්නවා දැන් ඒගොල්ලෝ එළියට ඇවිල්ලා මම ඔය හැම කෙනාගේම ගෙවල් වලට ගියා මම පළවෙනියටම එළියට ආපු ගමන් කරේ මගේ සෙල් එක ඇතුලේ මට උදව් කරපු අනේ හැමදේම කරපු කට්ටිය ඉන්නවා ඒගොල්ලෝ එතකොටත් ඇතුලේ මම ඒගොල්ලන්ගේ ගෙවල් වලට ගිහිල්ලා ඒගොල්ලන්ගේ දෙමාපියෝ හම්බෙලා ළමයි හම්බෙලා කැම්බීම දීලා ඒගොල්ලන්ම මුණ ගැහිලා ආවා හැම කෙනාටම මගේ නම්බරේ දීලා ආවේ මම ඉතින් ටිකක් අර කාර්යබහුල තවමත් කතා කරනවා ඊයේ පෙරේදත් එක්කෙනෙක් කතා කරා ඒ කියන්නේ කාර්යබහුල නිසා ගොඩක් වෙලාවට ෆෝන් එක ආන්සර් කරන්න බැරි වුණොත් ඒගොල්ලෝ පණිවිඩයක් හරි තියෙනවා ඉතින් ඒගොල්ලන් හැම ගොඩක් දෙනෙක්ගේ ගෙවල් වලට මං ගියා මුණ ගැහුණා කතා කරා දැන් නම් සමහර කට්ටිය නම් අවුරුදු 2-3 ඇතුලේ ඉන්න අය තාමත් ඇතුලේ ඉන්න අයත් ඉන්නවා මම ඊට පස්සේ එළියට ආපු ගමන් ටික දවසක් ගිහින් ඉවරලා ඉතින් මගෙත් ඔළුව හදාගත්තට පස්සේ ඒගොල්ලන්ව බලන්න ගියා කෑම අරගෙන මං හිතනවා ඕන කෙනෙක් අර විශේෂයෙන් කාන්තාව ඔතන හිටියා මිනි මැරුම් වලට සම්බන්ධ කාන්තාව අවුරුදු 70ක් පහුවෙච්ච ආච්චි කෙනෙක් හිටියා. මහත්තයාට ගලකින් ඔලුවට ගහලා මරලා. ඉතින් ඇයගේ කතාව ඇහුවම ඉතින් අවුරුදු 70ක් වෙනකන් ඉතින් ගුටි කාලා මහත්තයාගේ. අවුරුදු 70ක් වෙනකම්ම අර කකුලත් එක කකුලක් බැඳගෙනත් හිටියේ. ඒ කියන්නේ ගුටි කකුල් අතපය කඩලා ඉතින් අවසානයේ ඉවසන්නම් බැරි අවුරුදු 70ක් ජීවත් වෙලා. ගුටි කකා ඉඳලා අන්තිමට හිරේ ආවා මිනිස්සයා මරලා. ඒ වගේ මිනිමරුම් ගොඩක් තියෙනවා ඒව ඔක්කොම අහනකොට මොකක් හරි හේතුවක් තියෙනවා ඒ සිද්ධිය වෙන්න. සාධාරණ හේතුවක් තියෙනවා. සාධාරණ හේතුවක් තියෙනවා. සමහරු නම් මත්ද්‍රව්‍ය වලට මේ ඇබ්බැහි වෙලා සිහිය නැතුව කියන්නේ සිහිය විකාල වුණාට පස්සේ එක කාන්තාවක් හිටියා. එයාට නම් මං හිතන්නේ එළියට එන්නවත් පුළුවන් වෙයි කියලා පුතාට බැට් එකෙන් ගහලා මැරෙනකම්. එයා දන්නේ එයාට මොකක්ද උනේ කියලා. මොකද එයා අයිස් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඒක මත් වෙලා ඉන්න වෙලාවක. තමන්ගේම පුතාට ගහලා අවුරුදු 3ක පුතාට. අවුරුදු 3ක පුතාට. ඔව්. ඉතින් ඒ වගේ ගොඩක් සිද්ධි තියෙනවා. මම ඒව ඔක්කොම අර මම අන්වර්ථ නම් වලින් ඒ හැම කෙනාටම වෙනම පිටුවක් වෙන් කරලා ඒගොල්ලන්ගේ කතා ලියලා තියෙනවා. ඉස්සරහට ඒ පොත එළියට දාන්න බලාපොරොත්තු වෙනවා. ඒ හැම කාන්තාවක්ම මට වෙලාව යනවා තේරුන්නේ නැහැ. මට දවසකට වෙලාව මදි. ඇයි වැඩේ තියෙන්නේ දැන්? අද ගෙන්න ගන්නවා එක්කෙනෙක්ව සෙල් එකට. මුළු විස්තරේම එයාගේ වෙච්ච දේ ඇයි මෙතනට ආවේ කියලා අහන 60ක්නේ. ඉතින් දවස ගියා දන්නේම නැතු. ඒ අතරතුර කට්ටිය බලන්නත් එනවා. ඊට අමතරව දැන් අපිට නිවාඩු වෙලාවක් කියන්නේ අපිට හම්බ වෙනවනේ පැය උදේට පැය හවසට පැය එළියට යන්න. ඒ වෙලාවේ එළියට ගිහිල්ලත් කට්ටියත් එක්ක කතා කරනවා වෙනම කණ්ඩායමක් මම කියන්නේ මුළු මේකම හරි යාළුවෝ නැති හැමෝත් එක්කම සාමාන්‍ය විදියට ආශ්‍රය කරනකොට දැන් X සහ Y වාට්ටු නම් සම්පූර්ණයෙන් අර තනිකර හෝල් තියෙන්නේ. ඒවවල ආයිති හැරෙන්නවත් ඉඩ නැහැ. මීයෝ හැම තැනම ඉතින් කාන්තාවෝ මෙහෙම පැක් කරලා වගේ නිදාගන්නේ කාටවත් රැට නිින්දක් නැහැ. මීයෝ ඇඟ උඩින් යනවා. ඒ වගේ හරිම
අමාරු ඉතින් මේ හරි සෙනග වැඩි එකයි වෙලා තින්නේ. දැන් මාත් එක්ක මගේ වාට්ටුවේ හිටපු කාන්තාවෝ සමහරට රැයට අඬනවා. අපිට මෙහෙම හරි නිදා ගන්න පුළුවන් මැඩම් මගේ මහත්තයා දැන් ඇත්ත හිටගෙන. මහත්තයා එනෝනයි දෙන්නම මහත්තයා වැලිකඩ. ඒතර මහත්තයා වර මහත්තයට ඒගොල්ලන් අර නඩුව දෙන්නගිම එකට නඩුව යන දවසට ඒගොල්ලන්ට හම්බ වෙන්න පුළුවන් නේ කතා තප්පර ගණක් කතා කරමුනේ. ඒතර මහත්තයා ඉතින් කිනවලු මේ දවස් ටිකේම නිදි නෑ. මේ දවස් හිටගෙන හිටියේ. රැයට හිටගෙන ඉන්න වෙන්නේ. ඇයි ඉතින් ධාර්තාව ඉක්මවල. ඉක්මවල හැමතැන මේ ප්‍රශ්නේ තියෙනවා. විශේෂයෙන් අපේ හොඳයි ඔය කාන්තායකේ හොඳයි කියන්නත් බෑ. ඉතින් එතනත් ඒ ප්‍රශ්නේ තියෙනවා. වැලිකට කීයද දාන්න පුළුවන්? ධාර්තාව මම දැනුවත්ව නම් දාන්න පුළුවන් ගාන 200 ගාණක්. ඉන්නවා 600ක් 700ක්. 600ක් 700ක්. මට මතක විදියට. තවත් මෙහෙමයි හමු වෙන්නට ඇති. ඔව් කෙනෙක් හම්බුණා. එයා ගොඩාක් ඒ වෙච්ච සිදුවීම සම්බන්ධයෙන් පසුතැවිලි වෙනවා. එයා ඉතියාගේ මහත්තයව මරලා ඒත් ඉතින් ඔය ඩොමෙස්ටික් වයලන්ස් ඉවස ගන්න බැරුව එයා දන්නේ නැහැ එයාගේ දුව ඇඳ යටින් ඉඳන් මේක බලන් ඉඳලා දුවගේ සාක්කියෙන් තමයි එයා ඇතුළට එන්නේ. දරුවා ගොඩක් පොඩි ඒ සිද්ධිය වෙනකොට ඉතින් එයා ඒකට හේතුව ඕන් හැම කෙනාම කියන්නේ ශනික කෝපෙස අර ඉවසලා අවසානයේ අර කියන්නේ අන්තිමටම ඉවසන්න බැරි තැනක් එනවනේ. ගොඩක් කාන්තාව මිනිමරුන් එහෙමයි සමහරක් ඒවා නම් ප්ලෑන් කරපු මිනිමරුන් කීපයකුත් මට හම්බුණා. ඒ කියන්නේ කො අනියම් පෙම්වතා එක්ක ප්ලෑන් කරලා මහත්තයාව මරලා ඒ වගේ ඒවා තිබ්බා. ඉතින් ওই කාන්තාව ඒගොල්ලන්ගේ පැත්ත කියනකොට ඒගොල්ලන් හැම වෙලාවම අපි ඕන කෙනෙක් බන්න තමන්ගේ පැත්තට කතා කරන්නේ. ඒත් ඉතින් අර කියනකොට අපිට තේරෙනවා මෙහෙම දෙයක් තමයි සිද්ධ වෙලා ඇත්තේ කියලා. ඒ වගේම දැන් අපි අහනවා පිරිමි බන්ධනාගාරය. ඒ බන්ධනාගාරය තුල බංකර් කතාවක්. මේ කතාවත් පොදුද කාන්තා බන්ධනාගාරය තුල තමන්ගේ ගුද මාර්ගය ඔස්සේ ඇතුළට කුඩු ගේනවා. ඔව්. ෆෝන් ගේනවා. ඔව්. ඒක ඊට කලින් වෙලා ඇති. ඒ නිසා තමයි කියලා මට හිතෙනවා බන්ද පොලිසියේ ඉන්න කාන්තා දැන් මං හිටපු කාන්තාවකින් දැන් මං ඇතුළට යනකොටම එක රෙද්දකින් වහපු පොඩි හිට කෙනෙක්ට හිටගෙන ඉන්න පුළුවන් රෙද්දකින් වහලා තියෙන එක. ෆෑන් එක උඩ දාලා තිනවා මේ රෙද්ද මෙහෙම උඩට යනවා. මම දෙතුන් පාරක් කාන්තාව නිරුවතින් ඇතුලේ දැකලා තියෙනවා. ඒ පාර මං ඕක එළියට ඇවිල්ලා මම එළියට ආපු ගමන් ඕක තමයි කිව්වේ. මොකද ඒගොල්ලන්ගේ ඉල්ලීමුනේ ඒක. ඊට පස්සේ මං ආයෙ අරගොල්ලන් බලන්න ගියා කිව්වේ මං. බලන්න යනකොට ඒක පෙට්ටියක් වගේ හදලා තිබ්බා. නැත්තම් රෙදි කෑල්ල තිබ්බේ. ඒතර රෙදි දැන් මෙහෙම හිතන්නකෝ දැන් උදේට මේගොල්ලන් උදේම හැරෙනවා. හැරිලා නඩු තියෙන දවසට. හොඳේ. උදේම හැරිලා මේගොල්ලන් යනවා නඩුවට. නඩුවට ගිහලා වතුර පොදක්වත් නැතුව ඉතින් එහෙම කන්න බොන්න දෙන්නේ නැහනේ. නඩුව ඉවර වෙලා අනික් අයගේ නඩුව ඔක්කොම ඉවර වෙලා සාමාන්‍යයෙන් නඩු 12ට කලින් ගත්තත් මේගොල්ලෝ 4-5 වෙනවා එනකොට. ඉතින් ආපු ගමන් අතනින් මේ චෙක් කරලානේ අර හැමදාම කරන චෙක් කිරිල්ල කරන ඔක්කොම ඇඳුම් ගලවලා නැවෙන්න කියලා. මේ ටෝච් එක ගහනවා, කහින්න කියනවා. ඉතින් ඒ වෙලාවට ඒක හරි ඒක එකඟ රාජකාරී කියනවා. හැබැයි ඔතන කාන්තාවකට මම කාන්තාවක් ඉඳන් මම දන්නේ මට තේරෙනවා ඒක. කාන්තාවකට තව කාන්තාවක් තමුන්ගේ ශරීරය දිහා බලලා hina වෙනවා නම් එතකොට බලපංකො මේකගේ හැටිකකා එහෙම අනික් අයත් එක්ක තව එතන එක්කෙනෙක් නෙවෙයි දෙන්නෙක් තුන් දෙනෙක් ඇතුලේ ඉන්නවනේ. කම්පෙයා කරනවා නම් මේකගේ මේවල් අරවක ලොකුයි මේක. ඕක තමයි ඔය අයට දරා ගන්න බැරි. දැන් මේ ඊයේ පෙරේදා ඔය බන්ද පොලිසිය කට්ටිය මීගමේ ප්‍රශ්නේ මම ඒක සාධාරණීකරණය කරනව නෙවෙයි. පළවෙනි දේ ඔය වගේ ඔයා හිතන්නකෝ අපිට ගෙයක් ඇතුලේවත් දාඩිය දාගෙන ටිකක් වෙලා යනකොට අපිට ෆ්‍රස්ට්‍රේට් වෙනවනේ අපිට ඉන්න බෑනේ. මේක ඇතුලේ දාඩිය පෙරාගෙන 10 දෙනෙක් ඉන්න තැන 50ක් හිර වෙලා කිටි කිටි ටොයිලට් යන්න නැහැ. ටොයිලට් එකට පොලිම. ඔය වගේ ගොඩාක් ප්‍රශ්න එක්ක ඉන්න හිරකරුවෝ ඉන්නේ විශාල මානසික පීඩනයක. තමුන්ගේ ගෙදර මිනිස්සු දකින්න නැහැ. හරියට කෑමක් බීමක් නැහැ. ඒ වගේ අපි මුලින් ඒගොල්ලන්ගේ මානසිකත්වය තේරුම් ගන්න. එහෙම වෙලාවක ඔගොල්ලෝ හිතන්න, ඔයා හිතලා බලන්න අර වගේ දැන් පිරිමින්ටත් ওই විදිහටම නිර්වත් කරලා කරනවා. එතකොට පිරිමින්ගේ කාන්තාවන්ගේ ශරීරය ගැන අර වෙනම පිරිසක් hina වෙවි මේ වුණාට අරයා ඉන්න මානසිකත්වයට එක්ක තව වැටෙනවා. කීප දෙනෙක් එකතු වෙලානේ මේක කරන්නේ. මම මේක හොඳටම දන්නවා මාත් එක්ක එක ටැමිල් ලේඩි කෙනෙක් හිටියා. හරිම අහිංසකෙක් කෙනෙක්. එයාට ඒ මූල්‍ය වංචාවකට ඇවිල්ලා තියෙන්නේ. යාව ට්‍රැප් මොකක්ද ඒකට කියන්නේ මේ අහු කරපු උගලකට අහු වෙච්ච එක්කෙනෙක්. ඒක දැන් එයා එළියේ ඉන්නේ. මට එයා මේ උසාවි ගිහින් ඇවිල්ලා අර ඒගොල්ලෝ ගොඩාක් අර හරි ලැජ්ජාශීලී විදිහට ජීවත් වෙන අයනේ. මට ඇවිල්ලා මගේ අත් දෙක අල්ලන් කික ගහඬුවා. මට බෑ මාව මේකෙන් මොකක් හරි දැන් ඔයා කොයිලා හරි එළියට ගියාම හරි මට උදව් කරන්න.
මට කවදාවත් මම මගේ මහත්තයා ඉස්සරහවත් ඇඳුම් ඇඳපු කෙනෙක් නෙවෙයි. මට මෙහෙම මේ නූල් පොටක්වත් නැතුව මට මේගොල්ලෝ එයාට සිංහල බෑ මට ඉංග්‍රීසි වලින් කිව්වේ නූල් පොටක්වත් නැතුව මේ කියන කතා මට මෙහෙම කතා කිව්වා මේ විදිහට කිව්වා කළුයි කිව්වා කැතයි ඒ කියන්නේ ඒ දෙන්න පුළුවන් මම හිතන්නේ ගෑනු කෙනෙක් කාන්තාවක් විශේෂයෙන් ඒ වගේ තැනකට වැරිලා මිනිස්සුනේ මොනවා වුණත් අර හිත රිදෙනවනේ. එතකොට මටත් එක කියද්ද යනුණා මටත් එක දරා ගන්න බැරුණා. මොකද ඇයි මෙහෙම කරන්නේ? කියන්නේ ඒවා ඔය හේතු ඔක්කොම ඔය මීගම සිද්ධි වුණා තිරකාරයෝ ඔළුවේ තියාගෙන ඉන්න ඇති. බලන්න ඒගොල්ලෝ ගහලම කියන මන් දන්නේ ඒක ඇත්තද බොරුද කියලා ඒ බන්ද පොලිසියේ කට්ටියට උදමාර්ගයට එවම ඇතුළේ තින් තමුන්ට කරපු ඒවා ඒක තරහ පිට කරලා තියෙනවා. මම ඒක සාධාරණයි කියනවා නෙවෙයි. කිසිම විදියකින් මම සාධාරණයි බව තිබෙනවා. අමානුෂික තත්ත්වයක් තියෙනවා. මිනිස් ඝාතනයක් අපි හෙලා දකිනවා. ඔව් හෙලා දකින්න ඕනේ. හැබැයි එහෙම කියන ගමන් මම අනිත් පැත්ත කියන්නේ හොඳ මානසිකත්වයෙන් ඉන්න මිනිස්සු ටිකක් නෙවෙයි ඔය. හිරකාරයෝ. අනිත් එක විශාල වැරදි කරපු කට්ටිය. ඒතර ඒගොල්ලන් කොයි වෙලාව හරි මම උඹෙන් පරිගන්නවා කියන එකෙන් ඉන්නව ඇත්තේ. ඒතර ඒගොල්ලන්ට අර විදිහේ මානසික ඔක්කොම පීඩනයි ඔක්කොමත් එක්ක අරමත් අර බන්ද පොලිසිය කට්ටිය කරලා තියෙනවා නම් මං හිතනවා කරලා තියෙනවා ඇති කියලා. මොකද ඒක මම අත්දැකීමෙන් දන්න නිසා මට අන්තිමට ඒක හරි දරා ගන්නම බැරි වුණා. වා කියන්නේ ඔයා හිතන්නකෝ දැන් උදේ ඉඳන් රෑ වෙනකන් ටොයිලට් එකටවත් යන්නේ නැතුව උදේ ඉඳන් හවස 5 විතරනේ ඒගොල්ලන් එනකොට ටොයිලට් එකේ අමාරුවෙන් ඉන්න වෙලාවක අර ඇඳුම් ඔක්කොම ගලවන්න කියලා චෙක් කරලා ඉවර වෙලා අම්මෝ මේ ගඳේ බෑ මොකද්ද ඒ වගේ ඒවා කියනකොට කාන්තාවන්ට ඒක මම මේ කියන වචන වලින්මයි කියන්නේ අම්මෝ කැත්තම අසභ්‍ය වචන කියලා තමයි කියන්න බෑ ඉතින් ඇවිලා අර ටෝච් එකේම ගහනකොට ඒවා ඒගොල්ලන් බන්ද පොලිසිය කට්ටිය උඹ මොනා කළාද ඒ වගේ අර කැතම විදිහට අනිත් එක අම්මලානේ ගොඩක් අය අනිත් එක වයසක කාන්තාව දැන් එතන අන්තිමටම වයසක කෙනාට අවුරුදු 80යි එයාවත් නිරුවත් කරනවා. අවුරුදු 18 ළමයි ඉන්නවා. එයාවත් නිරුවත් කරනවා. ඉතින් නිරුවත් කරන එක මම ඇත්තටම ඊට පස්සේ යෝජනාවක් ගෙනාවා. ඇත්තටම අපිට පුළුවන් නම් මේ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමතුමාට ඒතර හිටියේ වෙන ඇමතිතුමෙක් මට මතකයි විජේදාස ඇමතුමාට මම ඉල්ලීමක් කරා. ටිකක් වියදම් යන වැඩක් තමයි. හැබැයි පුළුවන් නම් අර මුළු ඇඟම ස්කෑන් කරන මැෂින් තියෙනවනේ. දැන් එක මැෂින් එකක් බෝස බන්ධනාගාරේ තියෙනවලු ඒක කැඩිලා ඒකට අවශ්‍ය උපකරණ ගෙන්නන්න වෙන තව වියදමක් යනවා. ඉතින් එහෙම කැඩලා තියෙනවා නම් අඩුම ගානේ දැන් මේකේ ඇත්තටම මේ නව තාක්ෂණයේ තියෙද්දි පිට රටවල් වල මේවා අමානුෂික වද හිංසා ගණයට අයත් වෙනවා මේ කරන වැඩේ පිට රටවල් වල. පිට දියුණු රටවල් වල පළවෙනියමට කරන්න ඕනේ මොකද්ද? CCTV හයි කරන. මම කියන්නේ CCTV හයි කරන්න හේතුව මොකද්ද කියලා විශේෂයෙන් CCTV හයි කරන්න ඕනේ. ඊළඟට තමයි මේ විදිහට අර මුළු ශරීරෙම ස්කෑන් කරන එකක් ගෙනාවා නම් ඇඟ ඇතුලේ තියෙන එකකින් නම් පේනවනේ. දේශීය රටවල තිබෙනවා. තියෙනවා. ආගමන විගමන දෙපාර්තමේන්තුවත් විශේෂයෙන්ම ගුවන් තොටුපළේවත් මේ වගේ තියෙනවා. උපකරණ තිබෙනවා. ඔව්. හිරකරුවෙක් වුණත් රලෝකේ ඉන්න නරකම මිනිමරුවා වුණත් ඕන කෙනෙක්ට ආත්ම ගෞරවයක් කියලා එකක් තියෙනවනේ කොච්චර ජරා වැඩක් කරත්. එතකොට මිනිස්සෙක් විශේෂයෙන් කාන්තාවක් නිරුවත් වෙන්නේ තමන් විශ්වාස කරන පිරිමියා ඉස්සරහා විතරනේ. හරිද? අඩුම ගානේ තමන්ගේ ළමයි ඉස්සරහවත් ඇඳුමක් ගලවන්නේ නැහැ. ඒක දන්නේවත් නැති කාන්තාව පිරිසක් ඉස්සරහ ඇඳුම් ගලවලා අර තමන්ගේ ශරීරය ගැන ඒගොල්ලන්ගෙන් කමෙන්ට් අහගන්න එක තමයි මං හිතනවා ඔතන ඉන්න කාන්තාව හැම කෙනාටම ගොඩාක්ම හිත රිදලා තිබ්බේ. ඉතින් ඒගොල්ලන් ඇවිල්ලා ඉතින් මම ඒ හිටපු දවස් 25ට මට ඇවිල්ලා කියපු දේවල් අහගෙන ඉන්න ඉතින් හරි අපහසුයි. අනිත් එක තව දෙයක් ඉතින් සාමාන්‍යයෙන් එතන පෙනුම තියෙන ලස්සන ගෑන් ළමයි දෙතුන් දෙනෙකුත් හිටියද ඒගොල්ලන්ට විශේෂයෙන් ඒගොල්ලන්ට අර ටිකක් වැඩිපුරත් එක්ක හැරස් වෙනවා. එහෙම ප්‍රශ්නක් තියෙනවා. ඉතින් පස්සේ මං හිතන්නේ ඕවා මම එළියට වෙලා කිව්වා. මං කිව්වට පස්සේ මට පස්සේ ආරංචියක් ආවා. මං ආයි ගියානේ කලකම බලන්න. කියපු ගමන් මට අත් දෙක අල්ලලා වැන්දා. අතන මේ හිටපු මගේත් එක්ක හිටපු ඉඩකාරියෝ මේ අතන අර රෙදි කෑල්ල අයින් කරලා ඉවරලා දැන් පොඩි පෙට්ටියක් වගේ දාලා කාටවත් ඇතුළේ පේන්නේ නැහැ. අඩුම ගානේ එළියේ දැන් විසිට කෙනෙක් ආව නම් අර රෙදි කෑල්ල එහෙම ගියපු ගමන් ඇතුළේ ඉන්න එක්කෙනාගේ ඔක්කොම පේනවා. ඉතින් ඒ වගේම තමයි ඉතින් මේ සිරකරුවනේ මේගොල්ලොත් ඉතින් හරි නොටෝරියස් කට්ටිය ඉන්නවා ඇතුළේ. හරි හොඳම කියලා කියනවා හැමෝම මොකක් හරි වැරද්දක් කරලා අනිත් එක ඕක ඇතුළට ගිහිල්ලා ටික කාලයක් ඉන්නකොට ආයෙ ගෙදර යන්නෙත් නැහැ ගොඩක් අය. එදා අපි තුමු මිනිමරුමකට වගේ ඒක ඒගොල්ලන්ගේ රාජධානිය බවට පත් වෙනවා. ඇත්තට මේගොල්ලෝ ගෙදර ඉඳලා මේ දුක් විඳිනවට වඩා අපි තුමු මහත්තයන් කුටි කකා හිටියම නැත්නම් මහත්තයත් එක්ක හරි තමන්ගේ පෙම්වතා එක්ක හරි අයිස් කුඩු මද්දාවේ පාවිච්චි කර ඉඳලා මෙතනට ආව කියන්නකො මෙතන පැය 24ක් වතුර. තුන් වෙලම කණ්ඩ දෙනවා. හරියට හිටියොත් තමුන්ගේ පාඩුව හිටියොත් ඉන්න පුළුවන්. ගොඩක් අය අප දෙනවට කැමතිත් නැහැ. එහෙම අයත් ඉන්නවා. එතන තමයි ඒගොල්ලන්ගේ නිවහන කරගෙන තියෙන්නේ.
ඉතින් ඒ වගේම තමයි උදේ නැගිටලා ඉවර වෙලා කොටුව කියන්නේ තමන්ට කොටුවක් කියලා එකක් තියෙනවා. කොටුව කියලා කියන්නේ තමන් ඉන්න ප්‍රදේශය සහ ඒ වටපිටාව ඔක්කොම අතුපතු ගාලා මොප් කරලා ඔක්කොම ගන්න. ඒ දේවල් උදේ නැගිට ගමන් කරන්න ඕනේ. එළිය අතුපතු ගන්න ඕනේ. වෙන වෙනම ඒ අදාළ කණ්ඩායම් වලට තියෙනවා මේ වැඩ කොටුව කියලා එකක්. ඒව කරන්න ඕනේ. ඒ වගේම තමයි සෙනසුරාදා දවස්වල එක්ක ස්වාමීන් වහන්සේ නමක් ෆාදර් කෙනෙක් එහෙම ඇවිල්ලා බ්ලෙස් කරනවා. ඒ කටයුතු කරනවා. ඊට අමතරව ඔය ඒගොල්ලන්ට ඇවිල්ලා ගායක ගායිකාව වෙනවා. ඒ වෙනම සෙෂන් එකක් යනවා. සෙනසුරාදා දවසට උඩ තට්ටුවේ සින්දු කියනවා. එහෙම ඒ වගේ හැමදේම තියෙනවා ඉතින්. එහෙමත් තියෙනවා. ඒ වගේම තමයි අනිත් පැත්තේ මේ ඔක්කොම දේ ඕවර් ක්‍රවුඩ් එක වෙන මුකුත් නෙවෙයි. කෑම් බීම් වල ඉතින් අඩුපාඩු එහෙම ඉතින් අපිට ඒව බලන්න බෑනේ ඉන්නේ ඊට ගෙදරනේ. එතකොට කොහොමද කෑම බීම ඇත්තටම? කෑම් බීම මමත් කෑවා. ඉතින් අර කරවල දෙනවා, මැල්ලුම් දෙනවා, සමහර දවසට බිත්තර තියෙනවා. ඒ කියන්නේ ඒක ඉතින් රටේ ඒ කාලේ තියෙන ආර්ථික තත්ත්වය අනුව තමයි ඒකේ වගේම කියන්නේ පොඩි මස් කෑල්ල මාළු කෑල්ලක් දෙනවා. එහෙම ප්‍රශ්නයක් නැහැ. ඒතර ප්ලේන්ටි දෙනවා බොණ්ඩ උදේට. පාන් දෙනවා. රස කොහොමද දැනෙන්නේ? රස ඉතින් බලන්න බෑ දැන් වල ගොඩක් වෙලාවට ඉතින් අර රස ලොකු පිරිසකට උයනකොට එහෙම රස බලන්න බෑනේ. උයන්නෙත් ඉතින් ඉන්න ඇතුලේ ඉන්න කට්ටියමයි. එහෙම රස ගැන අර කටර රහට කියලා කියන්න බෑ. ඇතැම් අය කියනවා මේක දිය රහයි. ඔව් දිය රහයි. ඒ වගේම 3-5 ඒ වගේම මිරිස් අඩංගු නැති කෑම. ඔව් එහෙමත් තියෙනවා. ඔව් සමහර දවසට මං හිතන්නේ හොඳටම එන ඒ දවසොත් තේනවා. සමහර දවසට ඉතින් කටේ තියන්න බැරි දවසොත් තියෙනවා. ඉතින් ඒක විහිර ගෙදර ඉන්නකොට ඔය හැම එකටම ඉතින් මුණ දෙන්න සිද්ධ වෙනවනේ. හැබැයි ඉතින් අර රිමාන්ඩ් බන්ධනාගාරේ ඉන්න කට්ටියට නම් විසිට් එනවනේ. විසිට් එනකොට ඒගොල්ලන් ටිකක් වැඩිපුරත් එක්ක දැන් විසිට් එනකොට අතන කොච්චර ලස්සනට කෑම සකස් කරලා එව්වත් වැඩක් නැහැ. ඉතින් ඔක්කොම බිමට හල්ල බිමට කියලා කියන අර මේසයක් උඩ හලලා ඇනලා බලලා ඉතින් අර මුළු බත් එකම විනාශ කරලා තමයි ආයෙ දෙන්නේ. ඉතින් ඒකත් ඉතින් මොකද මේගොල්ලන් මොන ක්‍රමයෙන් හරි මත්ද්‍රව්‍ය වලට සම්බන්ධ කට්ටිය මොන ක්‍රමයෙන් හරි ඇතුළට දේවල් ගෙන්න ගන්නවා. මොනාම හරි ගෙන්න ගන්නවා. අනිත් එක කොහොමද ගෙන්න ගන්නේ? ඒ කියන්නේ දැන් නම් අර ගොඩාක් අර චෙක් කිරිල්ල හැටියට නම් එළියෙන් ගෙන්නන්න ටිකක් අමාරුයි. දැන් අපේ කාන්තා වැලිකඩ බන්ධනාගාරයේ ඉඩමේ එහා පැත්තේ තියෙන වනාත මුල්ල. වනාත එහා පැත්තේ. ඉතින් දවසකට පාස 5ක් විතර අර තාප්පෙන් එනවා ඇතුළට. ඒ වෙලාවට කෙනෙක් එළියේ ඒගොල්ලන් වෙනම සිස්ටම් එකක් හදාගෙන තියෙනවා. ඒ කවුරු හරි ඒ බඩු දෙන එහෙ ඉඳන් බඩු එවන ලොකු මෙච්චරක් විතර ප්‍රමාණයක පාර්සලයක් ගල් ගෙඩියක් වගේ එවනවා. ඒතර ඒගොල්ලන් අතන ඉඳන් මුලින්ම දැන් ඒ පාර්සලේ ගන්න කාන්තා රැඳවියන් මේ ළඟපාතකට ගිහලා ඒගොල්ලන්ගේ තියෙන එක්ක කුරුල්ලෙක්ගේ හඬක් හරි එහෙම නැත්නම් සංඥාවක් තියෙනවා. එහෙම නැත්නම් මේ මිර එකක් කන්නඩියක් පොඩ්ඩක් අවුවට අල්ලනකොට එහෙම දාන්නවා. ඒතර ආයෙ පැත්තෙනුත් සිග්නල් එක එනවා. ආවට පස්සේ මොකද ඒක කරන්නේ වටපිටාවේ කවුරු හරි ජේලර්වරියක් නැත්තම් තමයි. දැන් මම හිටපු දවස් ටිකේම මං ඇස් දෙකටම එහෙම පාසල් 5ක් 6ක් විතර එනවත් දැකලා තියෙනවා. ඒ වගේම තමයි අහු වුණාවත් දැකලා තියෙනවා. හැබැයි අහු වෙන්නේ නැතුව තියෙනවා නම් තියෙන්නේ එකක් දැන් මේගොල්ලෝ මාර දිවිල්ලා පුදුම හයියෙන් දුවනවා. ඒ කියන්නේ මේ පාසලේ ගත්ත ගමන් ආයේ ගන්න විදියවත් පේන්නේ නැහැ. ඒ තරම් වේගෙන් දුවනවා. අර ජේල්වරියට මෙයාගේ පස්සේ හඹා ගිහිල්ලා ඒක අල්ලන්නවත් බෑ. ඉතින් ගිහිල්ලා වාට්ටුවට ගිහලා මේක හංගගත්තට පස්සේ මුළු වාට්ටුවේ ඉන්න හැම කෙනාම අමාරු වෙයි. ඇයි ඉතින් මුළු වාට්ටුවම ආයේ චෙක් කරනකොට මේගොල්ලෝ හංගන්න තැනුත් ලෑස්ති කරන් ඇති. කියන්නේ තියෙනවා ඇත්තටම. ඉතින් එක පාසලේ සාමාන්‍ය පාසල වල තියෙන මත් පෙති කියලා කියන්නේ අර වේදනානාශක පෙති. ඒතර ඒව මත් වෙනවා බිව්වම. ඒවා අධිමාත්‍රාව ගත්තාම මත් වෙනවා. පෙති එතකොට දුම්කොළ ෆෝන් සිම් චාර්ජර් ඕවා තමයි සිගරට්. ඒ කියන්නේ මේ සිගරට් කියලා කියන්නේ මේ බීඩි වගේ ඒවා. ඕවා තමයි ඉතින් අර හැපැත්ති තමයි විසික් කරන්නේ. ඕකට තමයි ඔච්චර දඟලන්නේ. ඒක ඉතින් අරගත්තට පස්සේ ඊළඟට ඉතින් එහෙම අහු වුණොත් තනි කරලා සතියක් විතර තනි සෙල් එකේ දාලා තියෙනවා. එළියට එන්නම බෑ. කණ්ඩ විතරයි දෙන්නේ. ඇතුළට කණ්ඩ දෙනවා. ඇඟපත හොද ගන්නත් එහෙම ලේසියෙන් යන්න දෙන්නේ. ඉතින් ඒක හරි ලොකු රිස්ක් එකක්. ඊට වඩා තමන්ට අර දැන් ඇත්තටම හිරගයක් කියලා කියන්නේ නිදහසක් නෙවෙයිනේ. අර ලැබෙන්නේ පැයක් හෝ දෙකක් එළියට එන chance එකක් නැති කරගන්නවා. එහෙම කරොත් එimhe අර තනි සෙල් එකේ ඇතුලේ දාලා තියෙනවා. මේ එහෙම අහු වුණොත්. ඉතින් සමහරකට අහු වෙන ඇත්තටම අහු වෙන වාර ගොඩක් තියෙනවා. අපි දන්නේ අහු වෙන්නේ නැති වාර කොච්චරද කියලා. මොකද හැමදාම මොනාම හරි ෆෝන් එකක් චාර්ජරයක් අහු වෙනවාමයි අර චෙක් කරනකොට. ඒ කියන්නේ ඉතින් එළියෙන් ආපු ඒවා නේවා. දැන් අර කැම එක එවන්න ඒවත් මොන ක්‍රමවේද මොන හරි දාගෙන නැති සමහරකට හොද්දට පවා මත් කුඩු මික්ස් කරලා එවනවා. අර ඒකට බැබ්බැහි වුණායින් පස්සේ අර හොද්ද කෑවත් එතකොට එහෙමත් වෙන ඉතින් ඒක කාලා බලන්න බෑනේ. කට්ටියට ඊට පස්සේ මේගොල්ලන්ගේ හැසිරීමෙන් තමයි බලා ගන්න පුළුවන් මේ හිටපු එක්ක දවසම නිදී එහෙම නැත්නම්
එක්ක වයලන්ට් වෙනවා. ඒ වලින් තමයි අඳුන ගන්න පුළුවන් මොන හරි මික්ස් කරලා දීලා තමයි කියලා. ඒ කියන්නේ අරගලන්ට ඉතින් පුළුවන් මොන හරි ද්‍රව්‍ය අර මොන හරි ටිකක් ඝනකම දෙයක් මෙහෙම ඇනලා බලන්න මිසක් හොද්දක් බලන්න බෑනේ. ඒ වගේ මොනම ක්‍රමයෙන් හරි වැඩේ කොහොම හරි කරගන්න උත්සාහ කරනවා. ඉතින් ඒකයි මම කියන්නේ දැන් මේක සුරපුරයක් නෙවෙයි මේක ඇතුලේ. දැන් ඔය ඩෙන්ගු හැම හැදෙලා කියන එක මම විශ්වාස කරනවා. මොකද ඇත්තටම කියනවා නම් දැන් මේ රට ඇතුලේ විශාල අර්බුදයක් තියෙනවනේ බෙහෙත් සම්බන්ධයෙන්. ඉතින් හිරගෙට කොහෙද බෙහෙත් යන්නේ එතකොට? ඉතින් ඒ නිසා බෙහෙත් ටිකක් තියෙනවා. තියෙනවනේ රටේ තියෙනවනේ අපි ඒක පිළිගන්න එපා. ඉතින් එහෙම අවස්ථාවක කොහොමද අපි හිතන්නේ හිරගේ ඇතුළට ඒක තමයි අවසානයේම අවධානයට ලක් වෙන තැන නේද? මුලින් රටේ ප්‍රධාන තැන් වලට අවධානය ලක් වෙලා ඒතකොට අර ඩෙන්ගු වලට අර මම දැක්ක අර කාන්තාව රැඳිවියන් උඩ නැගලා ඒ කියන එක ඇත්ත වෙන්න පුළුවන්. මොකද මම මේ අත්දැකීම දැකලා තියෙනවා. දැන් මම ඉන්න දවස්වල නම් යම් බෙහෙත් තිබ්බා නැති අවස්ථාවලුත් තියෙනවා. ඉතින් අනිත් එක තමයි මේකේ අර මම චෙක් කරන කතන්දරයක දැන් උදේට ගිහිල්ලා සාධාරණයි කියන්නකෝ දවසම ඉඳලා ඉවර වෙලා කවුරු හරි කෙනෙක් මොන හරි දීලා හරි හැබැයි එහෙම දෙන්නත් බෑ මොකද টয়ලට් එකකටවත් යන්න නඩුවකට ගියාම টয়ලට් එකකටවත් යන්න දෙන්නේ නෑනේ ඒත් යන්න වෙන්නේ කාත් එක්ක හරි. ඒකට චෙක් කරනවා කියන්නකෝ. හැබැයි දැන් මේගොල්ලන් එහා පැත්තේ තමයි දැන් මේ ඉඩමේ ඉඳන් එහා පැත්තේ තමයි ප්‍රිසන් හොස්පිටල් එක තියෙන්නේ. දැන් මේගොල්ලෝ ගිහලා බෙහෙත් අරගෙන එනවනේ. ඒ විනාඩි 5ටත් ඇවිල්ලා නඩුවක් කරලා චෙක් කරනවා. ඉතින් ඕක හරීම හරි අපහසුතාවයට පත් වෙන දෙයක්. මේ මොකද ඒකත් ඉතින් ඒකට සැකයක් වෙන පුළුවන් අර හැබැයි ඉන්නේ පිරිමි කට්ටිය ඒ හොස්පිටල් එකේ මොකක් හරි එහෙම ආය කිව්වා වගේ අර මේ ශරීරය ඇතුලේ දාගෙන ඉන්න පුළුවන්. හැබැයි මේ කාන්තාව නම් හරි අඩුයි මේ වැඩේ කරනවා. මට මේ කියන්නේ මට ඔය අපේ ප්‍රධාන ජේලරතුමියත් එක්කත් මම ඔය සම්බන්ධයෙන් කතා කරනකොට එහෙම අහුවෙච්ච අවස්ථාවන් ෆෝන් 6ක් එක්කෙනෙක් දාගෙන ඇවිල්ලා තිබ්බා. ලේසි නෑ. එතකොට ඒ වගේ වහු වෙලා තිබිලා තියෙනවා. ඉතින් ඒක නිසාම තමයි මේකේ දෙපැත්තක් තියෙනවා. හිරකරුවොත් පව් තමයි. ඉතින් එක්කෙනෙක් වැරදි කරාම හැම කෙනාටම මේ දනුවම විඳින්න වෙනවා. එක මකුණක් කන්නේ මකුණ ඔක්කොම කියන්න වෙනවා. එතකොට හැමෝටම නීතිය ඒකයි. එතකොට අර ඔතන ප්‍රශ්නේ තියෙන්නේ අර කාන්තාවන්ගේ අර මුළු ආත්මෙම විනාශ වෙනවා අර කොච්චර වැරදි කරලා තිබ්බත් අර වගේ කතා කියනකොට එහෙම අර තුට්ටු දෙකට දාලා කතා කරනකොට හැම කෙනාටම පොඩි හරි අභිමානයක් වෙන මොන වැරදි කරත්. ඉතින් ඕක තමයි එතන තිබ්බ මම දැකපු ප්‍රශ්නේ. දැන් එළියේ කුඩු කෑල්ලක 1500 2000ක් වෙනවා. ඇතුලේ කුඩු කෑල්ලක මිල ඒ දවස්වල කීයක් විතර වෙනවද? 30000ක් 40000ක් වෙන යන ප්‍රමාණයක් තියෙනවා. ලක්ෂර දෙකට ෆෝන් පොඩි අර නිකන් Nokia ෆෝන් එක යන අවස්ථාවක් තියෙනවා. වෙන මුකුත් ඕනේ ඒ හැම කාන්තාවම මේ මට මේ පෙන්නන්න සුදක් නෑ ඒක මේ අතපය නම් සාමාන්‍ය ගාන මේ මූණ නිකන් හිතන්නකෝ මේ වයිට් පේපර් එකක තරම් සුදුයි. ක්‍රීම් විකුණනවා ඇතුලේ. ක්‍රීම් මෙහි හදාගෙන ඇවිල්ලා ක්‍රීම් ගානවා හැමෝම ක්‍රීම් ගානවා. ඒ ක්‍රීම් එක ගාලා මිතින් ක්‍රීම් එක චුට්ටනේ හදන්නේ. ඒතකොට අතපය ගන්න බෑනේ. අතපය පරණ තිබ්බ පාටමයි මූණ නම් සුදුම සුදුයි. හරි අසාමාන්‍ය සුදක් ඒක. ඊට පස්සේ අර රෑට නිදා ගන්න බැරි ප්‍රශ්න මොකද අර ක්‍රීම් එක ගාවන් පස්සේ මීයෝ එනවා ඒක කණ්ඩ. ඇයි අර මොකක් හරි ඇති කෙමිකල් මොකක් හරි එකක් මන් දන්නේ නැහැ. ඉතින් අර ඒ ක්‍රීම් එක ගෑවට පස්සේ දාඩියේ ඉන්න බෑ. ෆෑන් අරව මේව ඉතින් එහෙම ලොකුව වැඩ කරන්නේත් නැහැනේ. ඒ ඉතින් රෑ තිස්සේ මෙහෙම එකක් තියෙනවා. සාමාන්‍ය ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය වලට සම්බන්ධ කාන්තාවෝ ඉන්නවනේ. කාගේ හරි අම්මා කෙනෙක් සහෝදර. ඒගොල්ලන්ට වෙනම පාටි තියෙනවා. කියන්නේ පාටි කියලා කියන්නේ ඒගොල්ලන්ට වැඩ කරන්න වෙනම කට්ටිය ඉන්නවා. ඉතින් අර අන්තිමම දුප්පත් කට්ටිය. තමන්ගේ අඩුම ගානේ මොකද්ද මේ ඇපේ මොකද්ද මේකද බේල් එක වගේ එවා ගන්න බැරි කට්ටිය. ඒගොල්ලෝ රෑ තිස්සේ අරයට නිින්ද යනකම් මේ හුල් පවංග ගහින්න එක තමයි කරන්නේ. එතකොට රෙදි හොදලා දෙනවා ඒගොල්ලන්ගේ. ඒ වලට ලැබෙන අනික් පැත්තට ලැබෙන්නේ මොනවද? සබන් කැටයක්, ෂැම්පූ එකක්. ඒව වලට ඔය. ඒ කියන්නේ 50ක්. ඒ කියන්නේ අන්තිමම දුප්පත් කට්ටිය ෂැම්පූ එකකට සබන් කැටයකට ඒ වගේ එහෙම නැත්නම් වැඩිපුර බත් එකකට කෑම ටිකකට කුඩු කෑල්ලකට කියන්නේ එහෙම වෙන්නත් පුළුවන්. ඒවත් ඉතින් අර ප්‍රධාන පෙළේ කට්ටිය එහෙම ලබා දෙනවා. හැබැයි ඉතින් කාන්තාව ගොඩක් එහෙම දැන් ඔතන ගොඩාම මම දැක්කේ එක්සහ වයිවාට්ටු වල ඒවා බිස්නස් කරපු අය. කුඩු ගහපු කට්ටිය කීප දෙනෙකුත් හිටියා තමයි. හැබැයි ඊට වඩා ගොඩාක් අහුවෙලා තිබ්බේ එක්ක ප්‍රවාහනය කරලා කුඩු අර 70 ඇතුලේ හරි කොහෙද දාගෙන ගිහිල්ලා. එහෙම නැත්නම් මේ ගොඩක් බිස්නස් කරන කට්ටිය තමයි හිටියේ. ඒගොල්ලෝ පොන්ද සල්ලි යමක්කමක් තිබ්බ කට්ටිය වියදම් කරන්න පුළුවන් කට්ටිය එළියේ ඉඳන් ඒගොල්ලන්ට වියදම් කරන්න පුළුවන්. ඒගොල්ලන්ගේ ඉතින් අර වැඩ කරන්න වෙනම දුප්පත් හරි ගොඩාක්ම අසරණ වෙච්ච කට්ටිය තමයි ඉන්නේ. ඒ වගේම අපි දකිනවා සහ බොහෝ අය පවසා තිබෙනවා. පිරිමි බන්ධනාගාරය තුල
කුඩු කෑල්ලකට තමන්ගේ ලිංගිකත්වය තමන්ගේ ලිංගිකත්වය පාවලා දෙනවා කියලා. ඔව් එහෙම වෙන්නත් පුළුවන්. මොකද ඒකට ඇබ්බැහි වුණාන් පස්සේ ඕන දෙයක් කරන්න ලෑස්තිනේ. දැන් බලන්න දැන් අපි මං කිව්වේ ඉස්සෙල්ලා දැන් අපේ ඔය ඒක ඇඟ දැන් ඒක හොඳට බලා ගන්න පුළුවන්. ඔය සමහරු ඉන්නවා සමහරක් වාට්ටු වල දවසම නිදි. ඒ අර පෙති මොන හරි බීලා. ඒ කට්ටිය වඳුන ගන්න හරි ලේසි. ඇඟපත කෙට්ටු වෙනවා. අරවා මේවා ඒ ඔක්කොමත් එක්ක. එතකොට ඒගොල්ලන් හැබැයි නැගිට්ටට පස්සේ ආයේ කඩිය වගේ ඒ වෙලාවට ඉක්මනට වැඩ ටික කරනවා. ඒක අර තමුන්ට ලැබෙන පොඩි කෑල්ල හරි කුඩු කෑල්ල හරි මොකක් හරි වෙනුවෙන් අයිස් කැටි හරි මොකක් හරි වෙනුවෙන් ඒගොල්ලන් තව එක දෙන කෙනා වෙනුකේ වැඩ ටික ඔක්කොම කරනවා. ඉතින් අතරතුර ඒ වගේ කේසුත් තියෙනවා. දැන් මගේ වාට්ටුවේ වුණත් ඔය මේ සමලිංගික දේවල් ගොඩක් තිබ්බා. ඊට පස්සේ ඔය දැන් මම මේගොල්ලෝ අනිවාර්යෙන් දන්නවනේ මම එළියට ගිලුවා කියනවා කියලා. ඉතින් ඒ නිසා ඉන්න සමහර ජේලර්වරියෝ දන්නවනේ ඔය වගේ සිද්ධි. එතකොට ඒගොල්ලෝ හැමෝම මටත් කිව්වා ඔබතුමියත් කියන ඔබතුමිය මේ ඒ වගේ දේවල් දැක්කොත් අපිට කියන්න. එහෙම නැත්නම් ඉතින් මම නවා කියන්න ගියේ නෑ. මොකද මෙතන විනයක් හදන්න ඕනේ. විශේෂයෙන් ඔබතුමිය මේක ඇතුලේ ඉන්න නිසා විනයක් හදන්න ඕනේ. මොකද අපි දන්නවනේ ඉතින් එළියට ගිහලා ටික ඔක්කොම කියනවා කියලාත් මම කියනවා වෙච්ච හැමදේම සාධාරණ වෙච්ච සාධාරණ මම ඔයගලන්ට අසාධාරණයක් කියන්නෙත් නෑ. ඔයගොල්ලොත් ඇත්තටම පොඩි පඩියකට ලොකු රිස්කි වැඩක් ඒගොල්ලෝ කරන්නේ. නිසා මේගොල්ලන්ට එහෙම වෙච්ච ගමන් අනිත් එක ඒ ඉන්න ජේලවරියෝ හරි සාමාන්‍ය ජීවිත ගත කරන කට්ටියනේ මේ ඉන්නේ පාතාලේ සහ කුඩු වෙලඳාම් වල ඉන්න ප්‍රධාන පෙළේ. එක කෝල් එකයිනේ අරයාගේ මුළු පවුලම විනාශ කරගෙන ඉතින් හරි බැලන්ස් එකේ දෙපැයි. ඉතින් ඒගොල්ලෝ රස්සාව කරන්නත් ඕනේ මේගොල්ලන්ව බැලන්ස් කරගන්නත් ඕනේ. ලේසි වැඩක් නේ පව් ඉතින් ඇත්තටම. ඉතින් මම ඒගොල්ලන්ට ප්‍රශ්නයක් වෙන්න දුන්නෙත් නැහැ. ඉතින් එතකොට එතන කුසිරකාරණියන්ට ප්‍රශ්නයක් වෙන්න දුන්නෙත් නැහැ. හැමෝම ඇවිල්ලා ඒගොල්ලන්ගේ හැමෝගෙම එක පැත්තකින් කතාවට යනකොට ජෙරවරියන්ගේ ප්‍රශ්නත් ඇවිල්ලා කියනවා. අරගොල්ලන්ගේ ප්‍රශ්නත් කියනවා. ඒක අනිත් එක ඇතුලේ හරි රණ්ඩු. එක ගෑනු ළමෙක්ට දෙන්නෙක් රණ්ඩු වෙනවා. ඒ වගේ ඒවත් තියෙනවා. ඉතින් ඒවත් ඇවිල්ලා කියනවා මෙහෙමයි අරමයි කියලා. ඉතින් එතකොට ඒ වෙලාවට ඉතින් අර ප්‍රශ්න අහගෙන වරෙනවා විසඳන්න යන්න බෑනේ. සමලිංගික ප්‍රශ්න. ඒවත් තියෙනවා. ඒක ඇතුලේ ඒ ප්‍රශ්නත් තියෙනවා. පිරිමියෙක් පේනතෙක් මාන ගත්තෙත් නැනේ අවුරුදු ගාණක් ඕක ඇතුලේ. ඒතකොට ඒගොල්ලන් වෙනම චරිතයක් මවා ගන්නවා පිරිමි වගේ වෙන්න හදනවා සමහරු. මේ පිරිමි විදිහටම සාරං ඇඳගෙන කොට කලිසම් ඇඳගෙන අර පිරිමි විදිහේ ෂර්ට් ඇඳගෙන එතකොට එයාට වෙනම ඉන්නවා වයිෆ් කෙනෙක් වගේ කෙනෙක් ඒක ඇතුලේ. ඉතින් ඒගොල්ලන් වෙනම පවුල් කනවා. පවුල් කනවා කියන්නේ ඉතින් දෙන්න එකට අත්අල්ලන් යනවා. එකට කෑම කවාගෙන ඕවම එම විකාර තියෙනවා ඉතින්. ඉතින් ඒවා ඉතින් ඒවලට අකමැති අයත් ඉන්නවනේ. සමහරු නම් ඇත්තටම මම දැක්ක ගොඩක් ඔය මූල්‍ය වංචාවලට එහෙම සම්බන්ධ වෙච්ච කට්ටිය හොඳ ඔලු තිබුණ. හොඳ මොලවල් ටිකක් හම්බුණා. වැඩේම පොත්ම තමයි. පොත් උදේ ඉඳන් රැ වෙනකම් පොත් කියවන එක කියන හොඳ වැඩි සද්ද බද්ද කතා බහ නැහැ. තමුන්ට වෙච්ච දේ මොකද්ද කියලා කියන්නේ හරි නිහඬව හැමදේම නිරීක්ෂණය කරන අය. ඒ වගේම තව හිටියා මේ මානසික ලෙඩ්ඩු. ඒක නම් හරිම අපරාධයක්. මානසිකව يعني දැන් උසාවියෙන් හේතුවක් නැතු වෙන මුකුත් වැරද්දක් කළා නෑ. එක්ක පාරේ ඇවිද කාත් එක්ක රණ්ඩු වෙලා නැත්නම් පාරේ ඔහෙ ඇවිදගෙන පලනකොට අර මානසික වාර්තා වෙන්න කාලයක් යනවා. ඇත්තටම අපි දන්නවා මෙයාට මානසික ලෙඩක් ඒගොල්ලෝ තිරේ දාලා. හරි අපරාධයක්. මේ මිනිසුන් නම් ඇත්තටම පව්. ඒ වගේ දෙතුන් දෙනෙක් අපේ වාට්ටුවෙත් හිටියා. මේ ඔහෙ නිකන් රැතිස්සේ කියවනවා, දොඩවනවා. ඉතින් ඒ වගේ අය නම් ඇත්තටම හිරේ දාලා ඒක නම් හරි අපරාධයක්. ඒකට මොකක් හරි ක්‍රමවේදයක් තිබිය යුතුමයි. අර ඒගොල්ලන්ව එක්කෝ මේ වෛද්‍ය වාර්තා ඉක්මන් කරන්න. එහෙම මොකක් හරි විදියක්. ඉතින් ඒ වගේ අයත් ඉන්නවා. ඒ වගේම වෛද්‍ය පැතුම අපිට කිව්වා ඔහු සිරගත වන මොහොතේදී සිර මැදිරිය තුළ ටීවී එකක් තිබුණා. ඒ ටීවී එකේ නිතර දෙවේලේ රාත්‍රියේදී ප්‍රදර්ශනය වන්නේ නිල් චිත්‍රපටි කියලා. ඒ වගේ නෑ අපේ ආර් වාට නම් ටීවී එකක් තිබෙන්නේ නෑ. මම ඊට පස්සේ එළියට ආවට පස්සේ ඒගොල්ලන් ටීවී එකක් දුන්නා. මොකද නැත්නම් හරි කම්මැලි නේ ඇතුළේ ඉන්න මම එළියට ආපු ගමන් කරේ ඒගොල්ලන්ට ටීවී එකක් පරිත්‍යාග කරේ. මම දන්නේ දැන් හයි කරලා තියෙනවද කියලා. සමහරක් වාට්ටු වල නම් ටීවී වැඩ නිවුස් තමයි අපේ රාත් ටෙලි නාට්‍ය. ටෙලි නාට්‍ය වල හැබැයි ඉතින් බලන්න දෙන්නේ 7 8 වෙනකොට හැමෝම නිදා ගන්න ඕනේ. ඒ කියන්නේ නිදිමත නැති වුණත් ඉතින් රාට වැඩි කතා කරන්න දෙන්නෙත් නැහැ. හදිසි ශරීර අවශ්‍යතාවයක් ඇති වුණොත් මොකද කරන්නේ? එහෙම වුණොත් ටොයිලට් එකට යන්න පුළුවන්. ලයිට් ඔක්කොම ඕෆ් කරලා කිසිදා පේන්නේ නැහනේ. ලයිට් තාන්නේ රැට. හැමතැනම මේ ඔක්කොම ලයිට් ඕෆ් කරලා. ඉතින් හරිම අවධානයෙන් තමයි හැමෝම ඉන්නේ. හැම ජේලර්වරියම මොකද සමහර කට්ටිය ෆෝන් එහෙම තියාගෙන රැට එහෙම කතා කරන්න උත්සාහ ගන්නවනේ. හැබැයි ඉතින් ඒවා වැඩි කල් තියාගෙන ඉන්නත් බෑ. ඔක්කොම අහු වෙනවා. මොකද මේක පාට පැනලා මේගොල්ලෝ චෙක් කරනවා. ඉතින් එහෙමත් තියෙනවා. එහෙම එකක් අහු වුණොත් ඉතින් කාගෙන්ද අහුනේ කියලා දැනගත්තට පස්සේ ඉතින් ඔක්කොම ඉවරයි. අනිත් එක දැන්
දැන් මම හිටපු වාට්ටුත් මං කිව්වේ 10ක් තිබ්බා කියලා කාමර. ඒ කාමර 10 ඉඩ හොයාගන්න දඟලිල්ල. ඇයි මති දැන් 10 කෑල්ලක 6 දෙනෙක් නිදා ගන්නවා කියන එක ලේසි නෑනේ. චුට්ටක් එහෙම වෙච්ච ගමන් රණ්ඩු. ඒ කියන්නේ තමන් ඉන්න තැන පොඩ්ඩක් කකුලක් අර හෙට දැම්මොත් එහෙම රණ්ඩු. ඉතින් මේක ලේසි පහසු ජීවිතයක් නෙවෙයි ඇතුලේ. ඉතින් හැමෝම මාත් එක්ක නම් කවුරුත්ම මුකුත් රණ්ඩු වෙන්න කරන්න කියන. හැබැයි ඉතින් මට මේක මතක් වෙනවා මේ මං ගාව හිටියා මගේ මේ රූම් එක ඇතුලේ තැමිල් ලේඩි කෙනෙක්. එයා ක්‍රිස්ටියන්. ඒතර එයා ඊට කලින් දවසේ ඒක හරිම මිරකල් එකක්. කලින් දවසේ ෆාදර් ආවා මේ බ්ලෙස් කරන්න කියලා. ඉතින් මට ඒ ලේඩි කිව්වා ෆාදර් ඇවිල්ලා යන්න කියලා. මම ඉතින් ගියාට පස්සේ ෆාදර් මට දුන්න බයිබලයේ අර එක පොතක් දීලා කිව්වා මේක අතේ තියාගෙන ඉතින් කතා කරන්න. මේ කියන්නේ මේක කියවන්න කියලා. එදා රෑ මට ඊට පස්සේ අර ලේඩි කිව්වා මොකක් හරි හිතේ තියාගෙන මේකේ කැමති පිටුවක් පෙරලන්න කියලා. ඉතින් මං පිල්ලනකොට උඩින්ම තිබෙ නිදොස් කර නිදහස් කියලා. ඊට පස්සේ මම ඒක ඊට පස්සේ ලේඩි කිව්වා කියවන්න මේක කියලා. මං ඇස් දෙක මං බිම බලාගෙන මේ අර මුළු පොතම මෙහිම හයියෙන් කිව්වා කියවනකොට රෑ. අනේ මං ඔළුව උස්සනකොට මුළු වාට්ටුවේම කට්ටිය මෙහෙම කරගෙන මට ප්‍රේ කරනවා. ඊට පස්සේ දවසේ මම නිදහස් වුණා. කියන්නේ ඊට පස්සේ දවසේ නිදහස් වුණා මට අප ලැබුණේ. ජූලි 22. ඔව් 21. ඔව් මම මේ 21 තමයි මම මේ කියන්නේ. ඒගොල්ලෝ හරිම ඒ කියන්නේ ඒගොල්ලන්ට හිතට ඇල්ලුවොත් හරිම එකමුතුයි. මම ඉතින් මට කෑම ලැබුණොත් මුළු හැමෝටම දෙනවා. හැම කෙනාටම දෙනවා. මොකද මට ලැබෙනකොට ඉතින් අද විසිට් වෙන දවස නම් හැමෝම කෑම ගෙල්ල දෙනවනේ. മന്ത്രിවරුයි යාළුවෝයි හැම කෙනා. ඉතින් මට ඔච්චර ගොඩක් කන්න වෙන හැමෝටම දෙනවා. මම හැම කෙනාටම හොඳින්ම සැලකුවා. හොඳට හිටියා කට්ටියත් එක්ක. අන්තිමට යන දවසේ හැමෝම ඇත්තටම ඇඬුවා. මට එක එක හැමෝම කවි සින්දු ලස්සන අකුරු ලියන්න පුළුවන් ලේඩි කෙනෙක් ඉරියා දැන් එළියේ ඉන්නේ. දැන් මේ ළඟදී කතා කරා මම එයාව බලන්න යනවා. එයා අනික් අයට වැඩි එහෙම අකුරු ලස්සන වෙන්නේ. එයා තමයි හැම කෙනාම කියන දේවල් ටික ලියලා ලියුම් ගොඩාක් දුන්නා. ඉතින් මං ගාව තාම ඒවා තියෙනවා. දැන් මම මේ කියන්නේ දවස් 25ක් අත්දැකීම. මගේ වෙලාව යන ගත වෙනවා මට තේරුන්නේ නැහැ. ඒඳේ දවස් 25 මේ ඉක්මනින් ගියා වගේ දැනෙනවා. ඉඳ එක දරුවන් 3 දෙනෙක් හිටියා. බාලදරුවට ඒ වුණට වයස 3යිනේ. මම ඉතින් ඇත්තටම අවුරුදු 3යි. දැන් මං කීප ගමනක් දැන් මට කලින් නඩුව. ඒ කියන්නේ මට කලින් ගත්ත නඩුවේ අවුරුදු 5කට ඒ පුද්ගලයාට සිර දඬුවම් ලැබිලා දවස් 3කින් ඇප ලැබිලා තිබ්බා. අපීල් උත්සාවයට දාන්න. මට ඇප ලැබුණේම නැහැ. මම පළවෙනිටම ඇප මේ ඉල්ලනකොට ඒක රිජෙක්ට් වුණා. දෙවෙනි තුන් පාරක් හතර පාරක් විතර ඇප රිජෙක්ට් වුණා. තුන්වෙනි පාර වගේ ඇප රිජෙක්ට් වෙනකොට මම මගේ මහත්තයා මාව බලන්නාම මම කිව්වා මට ගොඩ කාලයකට ලේට් එන්න බැරි වෙයි වගේ. මොකද ළමයින්ටවා කිව්වේ කියලා. ඊපාරේ මෙයා කියලා තිබ්බා තාම මම ළමයින්ට මොකුත් කිව්වේ නෑ කිව්වා. ඉතින් මම කිව්වා ඔයා හොඳම දේ තමයි ළමයින්ට කියන්න. ඒගොල්ලෝ දන්නේ නෑනේ මම මොකද්ද. ඒගොල්ලෝ දේශපාලඥයෝ කියන වචනේ දන්නේ නෑ. අම්මා මේ පොඩි මිෂන් එකක ඉන්නේ. එයා මේ හොරෙක් අල්ලන්න ගිහිල්ලා තියෙනවා. මේ එයා ඒ වැඩේ ඉවර කරලා එයි කියලා ඔයා එක්කන් ඉන්නේ ළමයින්ට. මම මේ ඇඳුම පිටින් ළමයින්ට මම එක දවසක් එක්කන් ඉන්න මම දුරේ ගන්න නැත්තම් පුතා එහෙම මට ඊපස්සේ මට හිරාන් කිව්වා මේ පුතා ඔහෙ පැත්තක් බලන් ඉන්නවා සෙල්ලම් කරන්නේ නැහැ. ඔහෙ නිකන් ඉස්කෝලේ ටීචර් කිව්වා ඒ ළමයා කතාවත් කරන්නේ නැහැ කියලා. මානසික වැල්ල පුතා. අර දෙන්නට ගානක් නැහැ. ඒගොල්ලන්ට ඉච්ච තේරුමක් නැහැනේ. බබා දරුවෙක් හොයන්නම අම්මවනේ. ඉතින් එයා අතටත් එහෙමයි. එයා නිකන් බොරුවට හරි යාට ඕනේ මම කොහේ හරි ඉන්නවා නම් ඇවිල්ලා කිස් එකක් දීලා යනවා. ටීවී බල ඉන්නවා නම් එහෙම එයා. එයාට එකපාරට මතක් වෙච්ච ගමන් ඇවිල්ලා මගේ ඔඩොක්කුවට ඔළුව තියන් ඉඳලා ටිකක් ඔළුව අත ගන්නගෙන එයා එහෙමයි. ඉතින් එයාට ඒක හරිය ෂොක් එකක් වෙලා තිබ්බේ. පාර දැන් ආවා. මේකට හරි පුදුම මම මොකද මේ ඇඳන් ඉන්නේ කියලා වටේම පොලිසිය ඇඳුම ඉන්න ලේඩීස්ලා මං කිව්වා පුතා මම ඉන්නේ ඇතුලේ මේක ඇතුලේ මේ ලොකු ඉඩ තියෙන තැනක් මේක ඇතුලේ කොහේ හරි තැනක මේ හොරෙක් හැංගිලා ඉන්නවා මේ මම ඉන්නේ අණ්ඩකව මේ ඇඳුම මේ මට දීලා තියෙන්නේ අණ්ඩකව ඉන්න ඕනේද මේ වටේ ඉන්න ඔක්කොම ඇන්ටිලත් එක්ක මේ ආන්ටිලත් එක්ක මම මේ හොරාව හොයන්න ඕනේ මං එයාව හොයපු ගමන් අනිවාර්යෙන් එළියට එනවා කිව්වම අන්න දැන් ටිකක් සැටිස් එපාරේ ඉස්කෝලේ ගිහිල්ලා ටීචර් මට පස්සේ කිව්වේ ටීචර් කිව්වලු අපේ අම්මා මිෂන් එකේ ඉන්නේ එයා ඇතුලේ මේ එයා හොරෙක් අල්ලන්න ගිහිල්ලා ඉන්නේ ඒ වැඩේ ඉවර කළා මම ආයෙ එනවා කිව්වා මං කිව්වා එකම එක දවසක් විතරක් ළමයිව ගේන්න මම මේක කියලා ඒගොල්ලන්ගේ ඔළුව හදලා ආයෙ ගේන්න එපා මෙතනට මෙතන අමාරුයි ඇත්තට මිනිමුද මම ඇස් දෙකෙන් දැක්ක මට ඇත්තටම ළමයි තුන් දෙනාත් එක්ක කතා කරන්න chance එක ලැබුණා එක දවසක් විතරක් ගෙනවා දැන් සමහර දවසට විසිට් එනකොට අර චූටි බබාලා වඩාගෙන එනවා අර පොට්ටක් මෙහෙම ඉතින් අල්ලනවා ඒ කියන්නේ එහා පැත්තේ ඉන්න සිරකාරණිය ඒක හරිම කනගාටුදායක තත්ත්වයක් කිරිබොන්න ළමයි එතකොට අර උණුසුම දෙන්නව තප්පර ගානට මෙහෙම තියාගෙන දෙනවා අම්මට මම ඒ වැස් දෙකෙන් දැක්කා ඉතින් ඒක හරිම ළමයි ඉන්න අම්ම කෙනෙක් නම් ඒ වගේ දෙයකට
කිසිම හේතුවක් හින්දා ඇතුළට යන්න හොඳ නැහැ. මොකද ඒ ළමයාට පුදුම මේක මොකද ඉතින් අම්මා නැතුව ආච්චි ගාව හරි තාත්තා ගාව හරි හැදෙන්න උනාම සමහරකට අම්මයි තාත්තා දෙන්නම නැහනේ. දෙන්නම මොකක් හරි කුඩු වලට හරි මොන හරි ඇතුළට ගිහිල්ලා. ඒතර මට ගොඩාක්ම මට ඒ වගේ දේවල් මම එළියට ඇවිල්ලත් ඇත්තට කල්පනා කරා මට යම්කිසි ඵලයක් ලැබුණොත් කොහොමද මේ එක්ක තැනක් හදන්න ඒ කියන්නේ සිරකාරණියන්ට පුළුවන් නම් ඒක කාමරයක් හදලා දෙන්න ළමයි එක්ක චුට්ටක් වෙලා තුරුල් වෙලා ඉඳලා යන්න. දැන් මට ඇත්තටම මගේ මම උවමනාවෙන් මම එක මොහොතක් ඇඬුවේ නැහැ. මං හිත තද කරගෙන හිටියේ. ඉතින් ළමයි ඇවිල්ලා ගියාට පස්සේ දැන් පළවෙනිටම ඇඬුනේ මට. ඒතර මගේ දැන් චූටි එක්කිනා ඉතින් කිරි බිල නැවත්තුවා විතරයිනේ. තාම සමහර කියන්නේ ඒ දවස්වල තාම ඉතින් සමහරකට මේ හරියේ තුරුල් වෙන්න උත්සාහ කරනවා. ඉතින් මම එදා එතකොට මගේ අර ප්‍රධාන ජේලතුමිය දෙවනි ජේලතුමිය ඉඳලා කිව්වා මම මේ ඇවිල්ලා මේ තරම් හයිය ගෑණියෙක් ඇත්තටම දැකලා නෑ. අද තමයි දැක්කේ යාගේ ඇස් දෙකේ කඳුළු පිරෙනවා. මේක කාගෙන හිටියා. එතන හැමෝම ඇඬුවා. මං ඒ ළමයි එක්ක කතා කරනවා දැක්කම. සහ මගේ දරුවෝ ඇවිල්ලා චූටි එක්කන්ට තේරෙන්නේ නෑනේ. ආපු ගමන් එයා මෙතනට ඇවිල්ලා පපුවකට එහෙම කරන්න බෑ. මම සිරකාරණියන් ළමයි බදා ගන්න එහෙම බෑ. ඒතර ජේලතුමියන්ට ඒක නවත්ත ගන්න බැරි වුණා. ඒ කියන්නේ දරුවෝ ඇවිල්ලා මෙතන ඉඹිනකොට ඊට මං කව කමන්නේ පොඩ්ඩක් පුතුව එහාට ගන්න කියලා. කොහොම හරි ඉතින් ඊට පස්සේ අර පුතාගේ හිත හැදුවට පස්සේ මම සැටිස්. මොකද මම දන්නවා දුවලා දෙන්නට ඒ වයසේ හැටියට පොඩ්ඩක් මතකෙ පස්සේ ඒක ෂේප් වෙනවනේ. ඊට පස්සේ ඉතින් ආයෙ ඉතින් පුතා එළියට ආවට පස්සේ කිව්වා මම ආයෙ නම් මේ ඒ වගේ මිෂන් වලට යන්න එපා. එහෙම ආයෙ මට බෑ ඔයා නැතුව ඉන්න ආයෙ වගේ මිෂන් වලට යන්නේ නැහැ නේද කියලා ප්‍රොමිස් කරගත්තා මාව ඉතින්. ඉතින් එහෙම තමයි ඒක මට විතරක් නෙවෙයි ඉතින් මට ඔය ඔහොම හරි chance එකක් ලැබුණා. ඊටාම සංවේදී තැනක්. අපි දන්නවා බන්ධනාගාරය තුල කාන්තා රැඳවියන්ට දරුවන් ලැබිලා තිබෙනවා. ඔව්. ඒ දරුවන් ඇතිද ඩිවෙනවා බන්ධනාගාරය තුල. අපෝ ඉන්නවා මම ඒගොල්ලන්ගේ වාට්ටුවටත් ගිහිල්ලා ඒගොල්ලන් එක්කත් හරි මිත්‍ර වුණා. මම ඒගොල්ලන්ටත් ඇත්තටම ආධාර වගේකුත් කරා පස්සේ කොහොම හරි ඉන්නවා මම එදා ගියපු දවසේ නම් 20ක් විතර හිටියා. අවුරුදු 5 වෙනකම් පුළුවන් අම්මත් එක්ක ඉන්න දරුවන්ට. අවුරුදු 5න් පස්සේ ඉතින් අම්මා දිගටම ඉන්නවා නම් දරුවා වැඩි හිටියෙක් යන එක තමයි මට ජේලතුමියන්ලා කියනවා. එදාට තමයිලු ඒගොල්ලන්ට දරා ගන්න බැරි දවස. ඉතින් හිතන්නකෝ දැන් අම්මා අවුරුදු 10කට හෝ 6කට 7කට හෝ එහෙම කාලයකට ඉන්නවා. ඒත් අම්මා ප්‍රෙග්නන්ට් වෙනකොට අම්මගේ ළමයාත් ඇතුළේ තමයි හම්බෙන්නේ. ඒත් ඒ ළමයා ජේලවරියන් සහ අනික් සිරකාරියොත් ළමෙක් බවට පත් වෙනවනේ. ඇතුළේ ඉන්නකොට ඉතින් අවුරුදු ගාණක් ඒතර ළමයා ඒගොල්ලන්ගෙත් ළමෙක් වගේ. ඒතර වෙනම ඉතින් පොඩි මේ ප්ලේ ඒරියා එකක් එහෙමත් තියෙනවා. ඒගොල්ලන්ට වෙනම නිදාගෙන ඉන්න වෙනම ඇඳවල් එහෙම ඔක්කොම තියෙනවා ඉතින්. කොහොම හරි ඊට පස්සේ හිතන්නකෝ අර ළමයාට සියලු දේ අම්මා ළඟේම අවුරුදු 5ක් වෙනකන් ඉඳලා අවුරුදු 5න් පස්සේ ළමයා යන දවසට අම්මගෙන් වෙන් වෙලා ඒක තමයි මම හිතන්නේ කාටවත්ම ඒ කියන්නේ කිසිම හිතක් පපුවක් තියෙන කොච්චර ගල් හිතක් තිබ්බත් ඒක දරා ගන්න බෑ කියලා තමයි හැමෝම කියන්නේ. මට නම් එහෙම අවස්ථාවකට මම දැක්කේ නෑ මුණ දුන්නේ නෑ. හැබැයි මට එක දරුවෙක් හිටියා මාස දෙක තුනකින් අවුරුදු 5 වෙනවා. ඉතින් මං ඊට කලින් ආව එළියට. ඒක සිදුවීම කොහොම වුණත් දන්නේ නෑ ඉතින්. හිර ගෙදර වෙනස් වී යුතුයි. හිර ගෙදර වෙනස් වෙන්න ඔබ කරන යෝජනා මොනවද? පළවෙනි දේ තමයි මුළු සිර ගෙදරම CCTV හයි කරන්න ඕන. හැමතැනම. ඒතර ගොඩාක් ප්‍රශ්න විසඳෙනවා. එතකොට මේ ජේලර්වරියන් තැන් වල හැංගිලා ඉන්න ටෝච් ගහන්න සිරකරුවන් පස්සේ පන්නන්න මොකුත් කරන්න ඕනේ නැහැ. ඒක ඉතාමත් ආරක්ෂිත විදිහට CCTV හයි කරා නම් මුළු සිර ගෙදරම හැමතැනම ගොඩාක් ප්‍රශ්න විසඳෙනවා. මොකද මුකුත් කවුරුත් දැන් ඔයා හිතන්නකෝ කවුරු හරි කෙනෙක් දැන් මේ කොනට අර මං කිව්වා වගේ පාසලයක් එනවා. එතනම කවුරු හරි ඉතින් පාසලයක් එනකන් ඉඳගෙන ඉන්න ඕනේ. දැන් මේ කොච්චර හැමෝම බය වෙනවනේ මේ CCTV තියෙනකොට ඔවා කරන්න. ඊළඟ කාරණාව දැන් එහා පැත්තේ තියෙන වනාත මුල්ල. එතනින් කුඩු එන එක නවත්තන්න බෑ. කුඩු සහ මත්ද්‍රව්‍ය. ටෙනිස් බෝල් එනවා. ටෙනිස් බෝල් නෙවෙයි. ඊට වඩා ලොකු පාසල් එන්නේ. එතකොට මම එතකොටත් යෝජනාව ඇතුළේ ඉන්නකොට මම කිව්ව යෝජනාව තමයි වැලිකඩ දාන්න සම්පූර්ණයෙන් එක මූල්‍ය වංචා මිනිමර. ඔය කුඩු මත්ද්‍රව්‍ය වලට සම්බන්ධ කට්ටිය ඔක්කොම එක බූස්ටට අගුණු කොළ පැලැස්සට තනිකර වට වෙච්ච උදකලා වෙච්ච තැන් වලට දාන්න. විශේෂයෙන්ම ප්‍රධාන පෙරේ මත්ද්‍රව්‍ය ජාවාරම් කට්ටියට නිකන් හොඳම තැන තමයි වැලිකඩ. තමුන්ගේ බිස්නස් එකක් කරන හොඳට ඉන්න පුළුවන්. ඊට වඩා ඔවුන්ට දැන් බූස් අගුණු කොළ පැලැස්සකුව නම් ෆෝන් කෝල් ගන්න සිග්නලුත් නැහනේ ඒ පැතිවල වැඩිය. يعني සිග්නල් එහෙම එන්නෙත් නැහනේ. ඉතින් හොඳම දේ
ඒව වෙන් කරා නම් හරිය ලේසි ඔය වැඩේ කරන්න. අනිත් එක තමයි මේ ඔහේ මිනිසුන්ව දැන් මම දැක්ක හර්ෂන් නානායක්කාර අධිකරණ ඇමතුමා හොඳ යෝජනාවක් ගෙන තිබෙ කරොත් හොඳයි. ඒක ලොකු වියදමක් යනවා. ඒත් කමක් නැහැ. house arrest. පොඩි කේස් වල දැන් අපේ තියෙනවනේ යම්කිසි ග්‍රෑම් ප්‍රමාණයක් මේ හවල් ග්‍රෑම් ප්‍රමාණයට තමයි ඇතුළට දාන්නේ කියලා. ඒතකොට ඒ ග්‍රෑම් ප්‍රමාණය වැඩි කරන්න ඕනේ. ඒ කියන්නේ මෙන්න මෙච්චර ඊට වඩා වැඩි ග්‍රෑම් ප්‍රමාණයක් තිබ්බොත් තමයි සිර ගෙදරට යන්නේ. ඊට වඩා අඩු ග්‍රෑම් ප්‍රමාණයක් ආවොත් ඒගොල්ලෝ house arrest. කකුලේ අර මේ බ්‍රේස්ලට් එකක් වගේ කකුලට පළඳන්න තියෙන්නේ. පළඳුවාම ඒගොල්ලන්ට යම්කිසි තමුන්ගේ නිවස සහ වටපිටාව මීටර් 100කට වඩා වැඩියෙන් ඉස්සරහට ගියොත් එහෙම ඒක බීප් වෙනවා. කෙලිම පොලිසියට පණිවිඩය යනවා. එතකොට එයාට එක්ක ඔය house arrest එක තව දීර්ඝ කරනවා. එහෙම නැත්නම් එයාට එහෙම යන්න බෑ. එයාට ඒක කපන්න අරව මේව කරලා කපලා ගෙදර දීලා ඒව යන්න බෑ. ඒව කරන්න බෑ. ඒක පිට රටවල් වල ඉතාමත් සාර්ථක ආකාරයට කරන දෙයක්. ටිකක් වියදම් වෙන වැඩක්. හැබැයි හොඳ වැඩක්. දීර්ඝ කාලෙම ඉතාමත් හොඳ වැඩක්. දැන් මේ හැම ප්‍රශ්නයක්ම ඇවිල්ලා තිනවා. හිතන්න තමයි ඉස්සලා කිව්වා වගේ. බන්ධනාගාරයක් ඇතුලේ අපිට මේ ක්ලාස් රූම් එක පොඩි ළමයි 30ක් 40ක් තියාගෙන ඉන්න බැරි එක. හරිද? නිකන් අපිට සාමාන්‍ය ඉන්නකො රැකියාව කරන තැන ඕනට වැඩිය සෙනග ඉන්නවා නම් අපිට දරා ගන්න බෑ. මේ හිරගයක් ඉතාමත් දරුණු මානසිකත්ව තියෙන මිනිස්සු ටිකක් පැක් කරලා වගේ ඉන්නකොට මේ මිනිස්සු හැම වෙලාවෙම ඉන්නේ ලොකු වෛරකින් සහ තරහකින් සහ මේ ලොකු ෆ්‍රස්ට්‍රේෂන් එකකින්. අනිත් එක ඒවා මේ සුව පහසු දනුත් නෙමෙයිනේ බිම නිදා ගන්න තියෙන දාඩිය වැක්කිරනවා හරියට ඇඳුමක් ඇඳගෙන ඉන්න බෑ. හරිම අපිරිසිදුයි. බෑ ලෙඩ නම් ආය. එක්කෙනෙක්ට මොකක් හරි මම පොඩි උදාහරණයක් කියන්නම්. මගේ මොකක් හරි වාසනාවකට ලෙඩේ මට පොවුන්නේ නැත්තේ. මං කියවනේ ටොයිලට් දෙකයි කාන්තාව මේකේ තියෙන්නේ කියලා. එතකොට ඔයා හිතලා බලන්න හැමෝම ඉතින් ගිහිල්ලා වතුර ගහලා එනවා. දැන් අර ස්පා වල එහෙම කට්ටියවත් මං කිව්වේ එක ටොයිලට් එක සම්පූර්ණ ඒගොල්ලන්ට දීලා අනික් ටොයිලට් එකේ එතකොට අපි දෝ 5 දෙනෙක් ආවා නම් 5ක් එක ටොයිලට් එකක් පාවිච්චි කරනවා. අනික් 55 දෙනාම එක ටොයිලට් එකක් පාවිච්චි කරනවා. කොච්චර අමාරුද? හැම කාන්තාවකටම රෑෂ් තියෙනවා. හැම වෙලාවෙම මෙහෙම කහ ඉන්නේ. හැම වෙලාවෙම කස ඉන්නේ. හැමෝම. ඒ කියන්නේ කොච්චර පිරිස හැමදාම නෑවත් ඒක යන්නේ නෑ. මොකද හිතන්නකෝ එකම අර උෂ්ණේ වගේ ටොයිලට් ඇතුලේ අර ජරාවල් ඉතින් ඇඟට ගහනවනේ. වෙලාවට මට ඒක හැදුන්නේ මම බයේ හිටියේ ඇත්තටම මොකද මට එතකොට එනකොටම තව එක ලේඩි කෙනෙක් මේ ලෙඩේ බෝ වුණොත් ආයේ බෝ වුණාම තමයි මේක හරි අමාරුයි සනිපර මේවලට බෙහෙත් ඇත්තෙත් නෑ මේක ඇතුලේ කියලා. කොහොමද මම ගොඩාක් පරිස්සම් වුණා. ඒ නිසා නම් හැදුන්නේ මම දැකපු හැම කෙනාම කසනවා. හැම කෙනාගේම ඇඟේ රෑෂ්. ඒක ඉතින් හරි ඒකයි මම කියන්නේ මේව ලෙඩ. අනිත් සනීප ලෙඩක් නෙමෙයි මේවා. එකම තැනනේ ඉන්නේ. බෙහෙත් බිව්වත් වැඩක් නැහැ ආයේ එකම තැන. ඉතින් ඒකයි ඒ වලට හරි බෙහෙත් ඇත්තෙත් නැහැ. ඉතින් ඒ වගේ ගොඩාක් ප්‍රශ්න තියෙනවා. ඒකයි මම කියන්නේ ඉතින් මේකට එනවා කියලා කියන්නේ අපායකට යනවා වගේ. හින්දා කවුරුත් හිතන්නවත් හොඳ නැහැ. මේ කිසිම එක දවසකටවත් මේක ඇතුළට යනවා කියලා. කොහොම හරි මම මේ කියන එකට වඩා 100 ගුණයක් මේ දරුණු ඇති පිරිමි වාට්ටු වල. මොකද ඒවා ඇවිල්ලා ඒගොල්ලන්ගේ වයිෆ්ලා කෙනෙක් කාන්තාව අපිත් එක්ක ඉන්නකොට කියනවනේ ඉතින් පුදුම දුකක් සමුන්ගේ මහත්තයා විඳින්නේ කියලාත්. ඉතින් මට කියන්න තියෙන්නේ මේකේ වෙනස් විය යුතු කාරණා එක CCTV අනිත් එක අනිවාර්යෙන් අර මුළු ඇඟම ස්කෑන් කරන මේ අලුත් තාක්ෂණෙත් එක්ක යන ඇඟම ස්කෑන් කරන මේකක් આવොත් ගොඩාක් ඔය බන්ද පොලිසියත් එක්ක ඒගොල්ලන්ට තියෙන රාජකාරී ගොඩ ඇතුළේ ඒගොල්ලන්ට තියෙන්නේ ඇත්තටම කාන්තාව පරීක්ෂා පිරිමි පරීක්ෂා කරන එකටත් වඩා චෙක් يعني මේ ඇතුලේ වාට්ටු චෙක් කරන ඒ වගේ දේවල් නේ. එතකොට කවුරුත් වෛර බැඳගන්නෙත් නැහැ මිනිසුත් එක්ක. නැත්නම් මිනිස්සු උතන ඉන්නේ හරි වෛරක්කාර මිනිස්සුනේ. ඒක එකක්. ඊළඟ තමයි අර පුළුවන් නම් අනේ අතර පොඩි දරුවෝ ඉන්න අම්මලට පොඩි නිකන් කාමරයක් වගේ ඒ ළමයි ආවම පස්සේ සැනසෙල්ල අම්මත් එක්ක නැත්නම් ඔයා හිතන්න එක සැරේ විසිට් එකට 10ක් විතර ගෙන්නනවා ඇතුළට. 10 දෙනෙක් කෑ ගහනවා. මේ පැත්තේ සිරකරු මේ පැත්තේ සිරකරු මේ පැත්තේ විසිට් එකට ආපු කට්ටිය. මෙතන 10ක්. දරුවව මෙහෙම උස්සලා පෙන්නනවා. අර කියන්නේ අම්මට මේ දරුවා දැන් චිටුට්ටක් ලොකු වෙලා මේ ලෝදයක් ඇහෙන්නේ නැහැ. එහා පැත්තේ එක්කිනාට කියන එක මේ පැත්තේ ඇහෙන්නේ. කෑ ගහ ගන්නවා. ඉතින් එනේ විසිට් එකේ තේරුමක් නැහැ. ඊට වඩා හොඳ නැද්ද පුංචි දරුවෝ ඉන්න අම්මා කෙනෙක්ට මේ පොඩි chance එකක් දුන්නා නම් එහෙම මේ වගේ පොඩි කාමරයක් ඇතුලේ. දරුවත් එක්ක චුට්ටක් කතා කරන්න ඔය පිට රටවල් දියුණු රටවල් වල ඒක වෙනවා. ඒ කියන්නේ මරණ දඬුවම හම්බෙච්ච කෙනාට උනත් chance එකක් තියෙනවා තමන්ගේ ගෙදර කට්ටියත් එක්ක දරුවොත් එක්ක පොඩ්ඩක් කතා කරන්න. ඒ හින්දා අපේ ගැටලුව ධාරිතාව වැඩි. ඇත්තටම ධාරිතාව වැඩි. ඉතින් දැන් යුක්තිය මෙහෙම ක්‍රියාත්මක වුණා ගිය රජෙන්. දැන් මේ රජෙන් නවතිනවා. ඔව්. එකම
දේ එකම ඉතින් දේ වැඩේ එක තියෙන්නේ වෙනත් වූ නම් වලින් ක්‍රියාත්මක වෙනවා. ඒකයි ඉතින් අනිත් එක දැන් පොලිසිය තරගයක් වගේනේ අද දවසට මෙච්චරක් ඇල්ලුවාද ඒකනේ මේ නිවුස් වල යවා ගන්න ඕනේ එහෙම කියලා ඇත්තටම යහමගට යන්න දෙන්නෙත් නෑ ඔය මත්ද්‍රව්‍ය වලට සම්බන්ධ එක්ක කුඩු ගගා හිටපු මිනිස්සෙක් ඇත්තටම අහුවෙලා එළියට ඇවිල්ලා මම හොඳින් ඉන්නවා කියලා දැනගත්ත හිටියත් පරණ කේස් තියෙන හැම කෙනාම හොය හොය ආය දානවනේ ඇතුළට. ඒ කියන්නේ මේගොල්ලන්ට ඕනේ අර ඉලක්කය සපුර ගන්න. අද දවස් ඇතුළත මම මෙච්චර ඇල්ලුවා කියලා තමුන්ගේ ප්‍රධානීන්ට කියන්නේ. ඉතින් ඒක හරීම අපරාධයක් මේ කරන්නේ. අනිත් එක වියදම මේ ඔක්කොම අපේ රටේ මිනිස්සුන්ගේ බදු මුදල්නේ දෛනික මෙයානේ වියදම දෛනික එක්කෙනෙක් වියදම නඩත්තු කරන්නේ. හැමෝටම කන්න බොන්න දෙන්න ඕනේ දේවල් කරන්න ඕනේ. එතකොට ඒක වෙනම වියදමක් නඩු වලට යන වියදම්. උසාවියේ යන කාලේ මේවා ඉතින් හරි අපරාධයක්. මේකේ ලොකු සිස්ටම් චේන්ජ් එකක් ඇත්තට මේක ඇතුලේ වෙන්න ඕනේ. මොන ආණ්ඩුවවත් මේක වෙන්නේ නැති එකයි ප්‍රශ්නේ. නිසි පුනරුත්ථාපනය නැති කොටද මේ තත්ත්වය ඇති වෙලා ඔව් දැන් මේක ඇතුලේ පුනරුත්ථාපනය වුණත් කරන්නේ කොහොමද කියන්නකෝ. දැන් හැබැයි අපේ කාන්තා මේකේ නම් ඇත්තටම එහෙම ඇවිල්ලා මහන්න කියලා දීලා අරවා මේවා එහෙම දේවලුත් වෙන තැන් තියෙනවා. ඇත්තටම එහෙම හොඳට මේ දේවල් තමන්ගේ නිෂ්පාදන එළියේ මාකට් එකේ විකුණ ගන්න පුළුවන් හැකියාව තියෙන කාන්තාව සහ මේ අවස්ථාව උනකට ලැබිලා තියෙනවා. හැබැයි වැඩේ තියෙන ධාරිතාව වැඩි වුණාන් පස්සේ අර කිව්වා වගේ මුකුත්ම කරගන්න බෑ. ඒ කියන්නේ උවමනාව තිබ්බත් කරගන්න බෑ. අනිත් එක මේ දේවල් ප්‍රිසන් කියලා නෙමෙයි දැන් කරෙක්ෂනල් සෙන්ටර් කියලානේ පිටරටවල් වල නම් මේක හිරගයක් නෙමෙයි. හැම ප්‍රිසන් එකක්ම දැන් හඳුන්වන්නේ පුනරුත්ථාපන මධ්‍යස්ථාන විදිහට. එතකොට ඒගොල්ලන්ට ඇතුලේ ඉගෙන ගන්න පුළුවන් පොතක් කියවන්න පුළුවන්. වෙනම ඒගොල්ලන් ඩිග්‍රීස් කරනවා. ඉතින් මේ දේවල් ඇත්තටම තව අර දැන් මම දැක්කා බෝගම්බර බන්ධනාගාරය නැවතත් ඒක හරිම මම හිතන්නේ ඒක සුදුසු දෙයක් නෙවෙයි. මොකද එකක් ඕක අයින් කරන්න හේතුව මොකද්ද? අයින් කරන්න හේතු කීපයක් තිබ්බ ප්‍රධාන වශයෙන්ම නුවර දළදා මාලිගාව තියෙන එතන කියන්නේ අමිහිරි මතකයන් තියෙන බන්ධනාගාරයන්. ඉතින් නැවතත් මම නම් කියන්නේ ඒක ඒ වගේ දේවල් කරන එකටත් වඩා මේ අර බන්ධනාගාර තව තවත් වැඩි කරන එක නෙවෙයි මේ ඉන්න ප්‍රමාණය අර වෙන ක්‍රමවේදයන් හොයා ගන්න ඕනේ. මේකට දඬුවම් දෙන්නත් ඕනේ, පුනරුත්ථාපනය කරන්නත් ඕනේ. ඒ වගේම තමයි නීති ක්‍රියාත්මක වෙන්නත් ඕනේ. හැබැයි ඒකේ තේරුම එක දරන්න බැරි ප්‍රමාණයක් ඇතුළට දාන්න ඕනේ. ওই මීගම මතනාගාරයෙන් සම්පූර්ණයෙන් මම සාධාරණීකරණය කරනුනේ මට හිතා ගන්න පුළුවන් ඇතුළේ වෙච්ච දේ මොකද මම ඔක දැකලා තියෙන හින්දා. ඩෙන්ගු වලට අනිවාර්යෙන් දෙන්න ඇත්තේ පැන්ඩෝල් දෙකක් තමයි. ඒක පැහැදිලි ඒක මමත් අත්දැකීමෙන් දන්නවා. එහෙම බෙහෙත් නැහැ. රටේ බෙහෙත් නැතුව කොහෙද බන්ධනාගාර බෙහෙත්. ඊළඟට සිරකරුවන් උඹලට වෙලාවක දෙන්නම් වැඩේ කියලා තමයි හැම වෙලාවෙම ඉන්නේ. හැම වෙලාවෙම පලිගන්න එහෙම මානසිකත්වයෙන් ඉන්නේ. ඒතර ඒගොල්ලන්ගේ අර පර්සනැලිටි එකට එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ තියෙන ආත්මගරුත්වයට අපහාස වෙන ආකාරයට දේවල් කියනකොට මේ මිනිස්සු හිතේ තියන් ඉන්නවා. මොලයක් තියෙන මිනිස්සු නම් ඔය වගේ වැරදි වැඩ කරන්නේ නැහැ. දැන් ඇත්තටම ඔලුවක් තියෙන මිනිස්සුන්ට තව කෙනෙක් අපහාස කරත් ඕක අතහැරලා දානවා. හැබැයි මේගොල්ලෝ එහෙම නෙමෙයි. මේගොල්ලෝ හිතේ තියන් ඉන්නවා. ඒක තමයි මට මම අර නිවුස් එක දැක්කම බන්ද පොලිසිය අයට දීලා තියෙන වද පලියක් අරන් තියෙන්නේ. ඉතින් ඒක දැන් තමුන් පොලිසියේ රාජකාරී කරන කෙනෙක් විදිහට දැනගන්න මේ ඩීල් කරන්නේ ලේසි පාසු මිනිස්සුත් එක්ක නෙමෙයි. මොකද කොයි වෙලාවක හරි chance එකක් හම්බෙච්ච ගමන් ඒගොල්ලන් පලි ගන්නවා. ඒ වගේම අනිත් පැත්තෙන් මට තව ප්‍රශ්නයක් තියෙනවා මේ දැන් මම දැක්කනේ මේගොල්ලන් කොහොමද ජේලර් කරත් එක්ක ඉන්නේ කියලා. මේගොල්ලෝ සාමාන්‍යයෙන් ප්‍රශ්න දාගන්නේ නැහැ. හිරගේ ඇතුලේ ඉන්නකොට පුළුවන් තරම් ෂේප් එකකින් ඉන්න බලන්නේ. මොකද ඒගොල්ලන්ට පොඩි හරි ලැබෙන පැය හෝ දෙක එළියට එන්න ප්‍රශ්නයක් දාගත්ත ගමන් ඒක නැති වෙනවා. අර තනියෙන් ඒගොල්ලම තනි කරන සෙල් එකක් ඇතුලේ. ඒතකොට කන එක රෙන්න වෙන ශරීර කෘත්‍යයක් කරන්නත් එකපාර එළියට යන්න දෙන්නේ. ඉතින් මට හරි පුදුමයි මීගම බන්ධනාගාරය ඇතුලේ ඒගොල්ලෝ කොහොමද ඇයි මේ ප්‍රශ්නයක් දාගත්තේ කියලා ඉන්න නිලධාරිත් එක්ක. මොකද හරිම ප්‍රහෙලිකාවක් ප්‍රශ්න දාගන්නේ නැහැ. මොකද පුළුවන් තරමක් හිරකාරයෙක් බලන්නේ අර මිනිස්සු එක්ක හොඳට ඉන්න. හොඳට හිටියොත් තමයි ඒ මනුස්සට පාඩුව කියන්නේ. මේ මනුස්සට තමන්ගේ පාඩුව ඉන්න පුළුවන්. ඉතින් මටත් හිතාගන්න මේ මීගම එක මෙච්චර දුර දිග යන්න හේතු උනේ කොහොමද කියලා ඒ සිරකරුවන් මම දැකපු අත්දැකීම අනුව සිරකරුව කවුරුත් අඩුම ගානේ උස්සහඬින් කතා කරන්නේවත් නැහැ. ඒගොල්ලෝ දන්නවා ඒගොල්ලන් හරියට හිටියොත් තමයි ඒගොල්ලන්ට ෂේප් එකේ ඉන්න පුළුවන් කියන එක දන්නවා. මොන මිනිමරුව මොන කෙනා වුණත් මොන තරම් ප්‍රබල කෙනෙක් වුණත් ඒ මිනිස්සුත් දෙකට නැවිලා කතා කරන ජේල්ලට. මට ඒක තමයි තියෙන ප්‍රශ්නේ මේ ගමේ මොකක්ද උනේ කියන එක. ඒක ප්‍රශ්නාර්ථයක් බවට පත් වෙලා තිබෙනවා රටට. හිරේ ගිය හිරුනිකාගේ අමිහිරි මතකය. සංවේදී මතකයක්. ඒ වගේම බොහෝ කාරණා ජනගත වුණා. නොදන්නා කාරණා. අපි මීට පෙර කතා කරේ පිරිමි බන්ධනාගාරය පිළිබඳව. නමුත් මේ කාන්තා බන්ධනාගාර පිළිබඳවයි අද කතා බහට ලක් කළේ. එම බන්ධනාගාර තුලත් අසීමිත ධාරිතාවක්. ප්‍රශ්න වලට මුල එතන කියලා ඔබතුමී කියනවා. ඒ වගේම මීගම බන්ධනාගාරය තුල ඇතුළු කේද වාචකය. ඒ සඳහාත් මුල බවට පත් උනේ බන්ධ පොලිසිය. බන්ධ පොලිසිය මෙලෙස රැඳවියන්ට අකාරුණික වීම මේ ගැටලුවට හේතු බව
ඔබත් පවසනවා. ඒ වගේම විශේෂයෙන්ම බොහෝ දෙනෙක් මේ කාරණේ කියලා තිබෙනවා. තාක්ෂණය දියුණු වුණා නම් විශේෂයෙන්ම ස්කෑන් මැෂින් ඒ ආදී මැෂින් ඒ වගේම හුදකලා වූ බන්ධනාගාර ඔබ කියන්නාසේ ආරක්ෂිත කැමරා තාක්ෂණය අතින් බන්ධනාගාර පද්ධතිය වැඩි දියුණු වුණා නම් මෙවැනි ගැටුම් සංහාර කැරලි ඇති නොවනට හේතුව බවට පත් වෙනවා. මිගමු බන්ධනාගාරයේ හිරේ ඇති වුණු ජරමරය පිළිබඳව අපි වැඩසටහන් කීපයක් ගෙනාවා. ඒ අතරතුරයි අපි මේ කතාවත් ගෙන එන්නේ විශේෂයෙන්ම කාන්තාර හැඳවියන් මුහුණ දෙන ගැටලු අද සාකච්ඡා කළේ. ඒ සාකච්ඡාව සඳහා පැමිණියාට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රණී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මැතිණියට බොහොම ස්තුතියි. යලි වැඩසටහනකින් මුණ ගැහෙමු.